කරගෙන යමු. එතකොට අපි මුලින්ම දැනගන්න ඕනේ තාපය කියන්නේ මොකක්ද කියන එක. තාපය කියන්නේ වැඩි උෂ්ණත්වයකින් ඉඳන් අඩු උෂ්ණත්වයකට ගලාගෙන යන ශක්තියට තමයි තාපය කියන්නේ. තාපය කියන්නේ ශක්තියක්. වැඩි උෂ්ණත්වයකින් ඉඳන් අඩු උෂ්ණත්වයක කියන උෂ්ණත්ව අන්තරයක් තියෙද්දි වැඩි උෂ්ණත්වයකින් ඉඳන් අඩු උෂ්ණත්වයකට ගලාගෙන යන ශක්තියට අපි කියනවා තාපය කියලා. එතකොට තාපයත් එක්ක ප්‍රධානම මේ සම්බන්ධ වෙන දේ තමයි උෂ්ණත්වය කියන එක. ඒතර උෂ්ණත්වයේ මනිද්දි උෂ්ණත්වය මනින සම්මත එකක කෙල්වින් අපි මොකක් හරි සමීකරණයකට ආදේශ කරද්දී උෂ්ණත්වය ආදේශ කරන්න ඕන. අනිවාර්යෙන් අපි කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ. සමීකරණයේ මේ පාඩමේ කතා කරන සමීකරණ වල උෂ්ණත්වය කොතනට හරි අපි ආදේශ කරන්න ඕන නම් අනිවාර්යෙන් අපි සම්මත එකක වෙන කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ. උෂ්ණත්ව වෙනසක් ගද්දී සෙල්සියස් හරි කෙල්වින් හරි දෙකකින් ගන්න පුළුවන්. වෙනසක් මේ වෙනස ගද්දී ප්‍රශ්නයක් නැහැ. උෂ්ණත්ව වෙනස ගද්දී කෙල්වින් වලින් හෝ සෙල්සියස් අංශක වලින් උෂ්ණත්ව වෙනස ගන්න පුළුවන්. නමුත් ෆැරන්හයිට් එකක වලින් ගන්න බෑ. හරි ෆැරන්හයිට් වලින් ගන්න බෑ. එතකොට සෙල්සියස් කෙල්වින් හරවන්න අපි දැනගන්න ඕනේ. එතකොට සෙල්සියස් පරිමාණයට 273ක් එකතු කරාට පස්සේ කෙල්වින් අගය ගන්න පුළුවන්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 27යි කියලා කිව්වොත් කෙල්වින් වලින් ගත්තොත් 300යි 27 දන 273 නේ. තියෙන සෙල්සියස් අගයට 273ක් එකතු කරාට පස්සේ අපිට එකෙන් කෙල්වින් අගය ගන්න පුළුවන්. තියෙන සෙල්සියස් අගයට 273ක් එකතු කරාට පස්සේ කෙල්වින් අගය ගන්න පුළුවන්. උෂ්ණත්වය ආදේශ කරනවා නම් සමීකරණයකට අනිවාර්යෙන් කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ. වෙනසක් ආදේශ කරද්දී සෙල්සියස් වලින් හෝ කෙල්වින් වලින් ආදේශ කරාට ප්‍රශ්නයක් නෑ, වෙනසක් නෑ. බලන්න සෙල්සියස් අංශක 27ක් කියන්නේ කෙල්වින් වලින් ගත්තොත් 27 273 කියන්නේ 300යි. කෙල්වින් 300ක්. ඊට මම 127යි සෙල්සියස් කියලා ගන්න. 124 273ක් එකතු කරාම 400යි කෙල්වින්. ඉතින් බලන්න වෙනස ගද්දී සෙල්සියස් වලින් වෙනස ගත්තත් 127 ඍණ 27 කියන්නේ 100යි. කෙල්වින් ෆැරන්හයිට් වලින් ගන්න බෑ. ෆැරන්හයිට් අංශක වලින් ගන්න බෑ. උෂ්ණත්වය ආදේශ කරන්න තිබ්බොත් අනිවාර්යෙන් කෙල්වින් වලින් ආදේශ කරන්න ඕන. සම්මතය කියන කෙල්වින් වලින් ආදේශ කරන්න ඕන. ඊට පස්සේ අපිට මේ පදාර්ථයේ ප්‍රසාරණ කතා කරනවා. ඝනද්‍රව වායු කියන පදාර්ථයේ අවස්ථා තුනේ ප්‍රසාරණ ගැන කතා කරනවා. අපි මුලින් ඒ ඝන ප්‍රසාරණය ගැන බලලා ඉමු. හරි. දැන් අපි ශේෂ්ත්‍ර මේ රේඛීය ප්‍රසාරණය කතා කරන්නේ අපි රේඛීය වස්තු ගැන. මේ කියන්නේ කම්බි දඬු වගේ න. එතකොට ශේෂ්ඨ ප්‍රසාරණයකට කතා කරන්නේ වර්ගඵලයක් තියෙනවා. ඒ කියන්නේ අපි තහඩු ආස්තර වගේ වස්තු ගැන තමයි ශේෂ්ඨ ප්‍රසාරණයට කතා කරන්නේ. ඒකට පරිමාණ ප්‍රසාරණයටදී ත්‍රිමාණ වස්තු ගැන කතා කරනවා. හරි. එතකොට දැන් අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරද්දී යම් කිසි වස්තුවක් ගත්තොත් එයාගේ පදාර්ථයේ ප්‍රසාරණය වීමක් වෙන්නේ. ප්‍රසාරණය වීමක් වෙන්නේ. කියන්නේ පරිමාණ වැඩි වීමක්, නැත්නම් දිගේ වැඩි වීමක්, නැත්නම් ශේෂ්ඨ වේගය වැඩි වීමක්. රේඛීය වස්තුවක් ගත්තොත් එයාගේ උෂ්ණත්වය වැඩි කරද්දී එයාගේ දිග වැඩි වෙනවනේ. දිග වැඩි වෙනවා. මේ තියෙන දිගට වඩා දිග ප්‍රමාණයෙන් වැඩි වෙනවා උෂ්ණත්වය වැඩි කරද්දී. උෂ්ණත්වය අඩු කරොත් ආපස්සට දිග අඩු වීමක් වෙන්නේ. සංකෝචන වීමක් නෙවෙන්නේ නේ. උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රසාරණයක්, උෂ්ණත්වය අඩු කරොත් එහෙම සංකෝචන වීමක් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ දිගේ අඩු වීමක්. එතකොට මෙයා උෂ්ණත්වය වැඩි කරද්දී මත තියාගන්න සරලව ලේසියෙන් මේ ඩෙල් එල් සමාන එල් නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. එල් නෝට් කියන්නේ මෙයාගේ ආරම්භයේ තිබිච්ච දිග. ඇල්ෆා කියන්නේ මෙයාගේ රේඛීය ප්‍රසන්නතා සංගුණකය. රේඛීය ප්‍රසන්නතා සංගුණකය ඩෙල් එල් කියන්නේ උෂ්ණත්ව වෙනස. කොච්චර ප්‍රමාණයක උෂ්ණත්වය වෙනස් වුණාද කියන එක. මේ ඇවිල්ලා දිගේ සිද්ධ වෙච්ච වෙනස. ඊළඟට මේ රත් කාට පස්සේ දිග. කියන්නේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ දිග අවශ්‍ය නම් L1 කියන කෙනා ගන්න පුළුවන්. එල් නෝට් වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඇල්ෆා කියන්නේ රේඛීය ප්‍රසන්නතා සංගුණකය. ඩෙල් එල් කියන්නේ උෂ්ණත්ව වෙනස. ඔය සමීකරණ දෙක මතක තියාගන්න. මේ ටිකත් ඒ ටයිප් එකේම තමයි යන්නේ. මේ සමීකරණ මතක තියාගන්න. කෙටි මතක තියාගන්න ඩෙල් එල් සමාන එල් නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. L1 කියන්නේ රත් කාට පස්සේ දිග, උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ දිග. ඒක ගන්න පුළුවන් එල් නෝට් වාරයක් එක දන ඇල්ෆා ඩෙල්ටා තීටා කියලා. ඊළඟට අපෙන් අහ යහන එකක් තමයි දිගේ සිදුවන භාගික වෙනස. ඒ කියන්නේ දිග වැඩි කරද්දී සිද්ධ වෙන භාගික වෙනස. ඔක හදලා ගන්න මෙහෙමයි. දිගේ භාගික වෙනස කියන්නේ ඔන්නෝක තමයි දිගේ සිදුවන භාගික වෙනස කියන්නේ. වෙනස බෙදීම මුල් දිග. භාගික වෙනසක් හොත් ඕනම එක භාගික වෙනසක් කියලා කියන්නේ මේ වෙනස් වෙච්ච ප්‍රමාණය බෙදන්න ඕන මුල් දිගේ. භාගික වෙනසක් නම් වෙනස් වෙච්ච ප්‍රමාණය බෙදීම මුල් දිග. දිගේ භාගික වෙනසක් නම් වෙනස් වෙච්ච දිග බෙදන්න ඕන මුල් දිගේ. ඒ කියන්නේ ඩෙල්ටා එල් බෙදීම එල් නෝට්. ඉතින් මේකෙන් තේරෙනවා ඩෙල්ටා එල් බෙදීම එල් නෝට් ගත්තොත් එන්නේ කවුද? ඇල්ෆා ඩෙල්ටා තීටා. හරිනේ.
ඩෙල්ටා L බෙදීම L නෝට් කියලා ගත්තොත් එන්නේ ඇල්ෆා ඩෙල්ටා ඊටා. ඔය කෙටියෙන් මතක තියාගන්න දිගේ සිදුවන භාගික වෙනස අපිට ලියන්න පුළුවන් කොහොමද ඇල්ෆා ඩෙල්ටා ඊටා කියලා. හරි. ඒක ප්‍රතිශතයක් විදිහට ඇහුවොත් දිගේ මේ දිග වෙනස් වීමේ ප්‍රතිශතයක් විදිහට ඇහුවොත් ඒක 100% වැඩි කරන්න. හරි. දිගේ සිදුවන භාගික වෙනස නම් ඇල්ෆා ඩෙල්ටා ඊටා දිග වෙනස් වීම ප්‍රතිශතය කිව්වොත් ඒක 100% වැඩි කරන්න. හරි. ඊළඟට ඔය වගේම එකක් තියෙනවා ශේෂ්ඨඵලයට වර්ගඵලය ප්‍රසාරණය වෙද්දී තහඩු ආස්තර වගේ ඒවා තියෙද්දී. ඒත් මේක ආරම්භක වර්ගඵල වැඩිවීම නැත්නම් වර්ගඵල වෙනස ගන්න පුළුවන් අර වගේමයි අරක තිබ්බේ L නෝට් ඇල්ෆා ඩෙල්ටා ඊටා කියන ආරම්භක දිගයක තිබ්බේ මේකේ ආරම්භක වර්ගඵලය කියන මුල තිබිච්ච වර්ගඵලය A නෝට් අරක ඇල්ෆා තියෙන රේඛීය වස්තුවකට දාන රේඛීය ප්‍රසාරණතා සංගුණක ඇල්ෆා තහඩු ආස්තර වගේ තිබි ශේෂඵලයක් ගැන කතා කරද්දී ශේෂඵල ප්‍රසාරණතා සංගුණක නැත්නම් වර්ගඵල ප්‍රසාරණතා සංගුණකේ බීටා ඩෙල්ටා ඊටා අර වගේම තමයි අරකේ දිග තියෙන්නේ මේක වර්ගඵලයේ තියෙන ඇල්ෆා වෙනුවට බීටා තියෙන ඊට පස්සේ රත් කරාට පස්සේ වර්ගඵලයේ A1 කියන කෙනා ගන්න පුළුවන් A නෝට් 1 ධන බීටා ඩෙල්ටා ඊටා කියලා. අර වගේමයි ශේෂඵලයේ සිදුවන භාග්‍ය වෙනස නම් අරකේ තියෙන ඇල්ෆා ඩෙල්ටා ඊටා එයාගේ රේඛීය ප්‍රසාරණතා සංගුණනේ. මේකේ තියෙන බීටා ඩෙල්ටා ඊටා. ඒක 100% වැඩි කරාට පස්සේ මොකක්ද වෙනවද? ශේෂඵල වෙනස් වීමේ ප්‍රතිශතය එනවා. තව වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ ඇල්ෆා බීටා අතර සම්බන්ධයක් තියෙනවා. බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක්. බීටා කියන්නේ ශේෂඵල ප්‍රසාරණතා සංගුණකය රේඛීය ප්‍රසාරණතා සංගුණකය වගේ දෙගුණයක් තමයි ශේෂඵල ප්‍රසාරණතා සංගුණකය කියන්නේ. ඔය වගේම පරිමාණ ප්‍රසාරණතාවයටත් තියෙනවා. ඒතර පරිමාණ වෙනස ලියන්න පුළුවන් මේ උෂ්ණත්වය රිකාඩ් වෙනස් වෙච්ච පරිමාණ ලියන්න පුළුවන්. ආරම්භක පරිමාව V නෝට් ගැමා ඩෙල්ටා ඊටා ගැමා කියන්නේ පරිමාණ ප්‍රසාරණතා සංගුණකය ගැමා කියන්නේ පරිමාණ ප්‍රසාරණතා සංගුණකය V1 කියන්නේ රත් කරාට පස්සේ නැත්නම් උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ පරිමාව ලියන්න පුළුවන් ආරම්භයේ තිබිච්ච පරිමාව වාරයක් එක ධන ගැමා ඩෙල්ටා ඊටා හරි පරිමාව සිදුවන භාගය වෙනස නම් අරක රේඛී දිගේ සිද්ධ වෙන එක ඇල්ෆා ඩෙල්ටා ඊටා ශේෂඵලයේ බීටා ඩෙල්ටා ඊටා මේක ගැමා ඩෙල්ටා ඊටා හරිනේ කියන්නේ වෙනස් වෙන්නේ අර ප්‍රසාරණතා සංගුණකේ තමයි දිගේක නම් දිගේ ප්‍රසාරණතා සංගුණකේ උෂ්ණත්වය රැසි වැඩි ගන්න ශේෂඵලයන් ශේෂඵලතා ප්‍රසාරණතා සංගුණකේ උෂ්ණත්වය රැසි වැඩි කරන්න පරිමා මේ මේ සිද්ධ වෙන භාගය වෙනස ඇහුවොත් එහෙම පරිමා ප්‍රසාරණතා සංගුණකේ උෂ්ණත්වය රැසි වැඩි කරන්න ඒක 100% වැඩි කරොත් පරිමා වෙනස් වීම ප්‍රතිශතය ගන්න පුළුවන් එය ඇල්ෆ වගේ තුන්ගුණයක් ඔය කාරණා ටික මතක තියාගන්න මේ එකම විදිහේ තියෙන සමීකරණ ටික එකම ටයිප් එකේ තියෙන එක මතක තියාගන්න ලේසි මේක දිගවල තියෙන්නේ මේක වර්ගඵල තියෙන්නේ මේක පරිමා තියෙන්නේ මේක රේඛීය ප්‍රසාරණතා සංගුණකය ඇල්ෆා මේක මේ ශේෂඵල ප්‍රසාරණතා සංගුණකය බීටා මේකේ තියෙන පරිමා ප්‍රසාරණතා සංගුණකය ගැමා එතකොට ඒ ටික පාවිච්චි කරලා කිලින්ම දිගේ සිදුවන භාග්‍ය වෙනස නැත්නම් ශේෂඵලයේ සිදුවන භාග්‍ය වෙනස පරිමා භාග්‍ය වෙනස එකපාරට ලියන්න පුළුවන් ඇල්ෆා ඩෙල්ටා ටීටා නැත්නම් බීටා ඩෙල්ටා ටීටා නැත්නම් ගැමා ඩෙල්ටා ටීටා ඒක 100% වැඩි කරාට පස්සේ වෙනස් වීම ප්‍රතිශතය ගන්න පුළුවන්. එතකොට ආයි මතක තියාගන්න බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක්, ගැමා කියන්නේ ඇල්ෆා වගේ තුන් ගුණයක්. මේවා වළංගු වෙන්නේ ඝන මාධ්‍ය වලට විතරයි. ඝන ප්‍රසාරණයට දෙන කතා කරන්නේ. ද්‍රව වලට මේවා වළංගු වෙන්නේ නැහැ. මේ ඝන මාධ්‍ය වලට විතරයි මේ දෙක වළංගු වෙන්නේ. බීටා 2යි ඇල්ෆා කියලා ලියන්න පුළුවන්. ගැමා 3යි ඇල්ෆා කියලා ලියන්න පුළුවන්. ඝන මාධ්‍ය සඳහා විතරයි මේවා වළංගු වෙන්නේ. ඝන මාධ්‍ය සඳහා විතරයි වළංගු වෙන්නේ. ඒවා දාගන්න. නෝට් එකට ගැමාවල ඒකක කෙල්වින් නැත්නම් සෙල්සියස්යට. ඉතින් මේක තේරුම් ගන්න ඕනේ 1 ධන ඇල්ෆා ඩෙල්ටා ටීටා කියලා තියෙනවා. ඒ කියන්නේ එකට එකතු කරලා තියෙන ඇල්ෆා ඩෙල්ටා ටීටා එන එකට මාන නැහැනේ. එහෙනම් ඇල්ෆා ඩෙල්ටා ටීටාත් එකක මාන නැති වෙන්න ඕනේ. එහෙනම් ඉතින් උෂ්ණත්ව වෙනස කෙල්වින් නම් නැති වෙන්න මෙයා කෙල්වින් ඍණ 1 වෙන්න ඕනේ. කෙරින 1 වෙන්න ඕනේ. එතකොට ඒකට එක කැපිලා ගිහලා නැති වෙලා යනවන්නේ. අපි දන්නවා පද එකතු කරන්න පුළුවන් මාන සමාන නම් නේ. එතකොට එකේ මාන නැහැනේ. එහෙනම් ඇල්ෆා ඩෙල්ටා ටීටාට මාන නැහැ. එකක නැති වෙන්න ඕනේ. උෂ්ණත්ව වෙනස එකක කෙල්වින් නම් මෙයා නැති වෙන නම් මේක කෙල්වින් ඍණ 1 වෙන්න ඕනේ කැපිලා යන්නේ. එහෙනම් ඒකක එනවා කෙරින 1 නැත්තම් සෙල්සියස් ඍණ 1 නේ. කෙල්විනයට නැත්තම් සෙල්සියසයට කියලා ඒක ගන්න පුළුවන්. හරි ඔය කතා කරේ අපි ශේෂඵල ප්‍රසාරණතා, පරිමාණ ප්‍රසාරණතා, රේඛීය ප්‍රසාරණතා සංගුණකේ අවශ්‍ය තියෙන කොටස් ටික පැහැදිලිව ඔය කොටස් ටික මේ ලියාගෙන මේ තේරුම් ගන්න මතක තියාගන්න. මෙහෙම මතක තියාගන්න. මොකද එකම ටයිප් එකේ තියෙන හරි අපි දැන් ඒ සමීකරණ ටිකෙන් පොඩි උදාහරණ ගන්න ටිකක් බලමු. දැන් මේ දණ්ඩක් තියෙනවා මේ මීටර් 3ක් දිග ආරම්භයේ මීටර් 3ක් දිග ආරම්භයේ සෙල්සියස් 30 ඉන්නේ. සෙල්සියස් 30 දී යාගේ දිග මීටර් 3යි. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 80 වෙනකම් වැඩි කරලා තියෙනවා. කියන්නේ සෙල්සියස් 50කින් වැඩි කරලා තියෙන උෂ්ණත්වය. ආරම්භයේ උෂ්ණත්වය සෙල්සියස් 30යි මීටර් 3ක් දිග කෙනෙක්
මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් එක 80 දක්වා වැඩි කරලා තියෙනවා සෙල්සියස් එක 50කින්. හරි. වන්නේ පියාගේ සමීකරණ ලියාගමු. L1 සමානයි L0 එක ධන ඇල්ෆා ඩෙල්ටා තීටා. ඔකනේ සමීකරණ. ඉතින් මේක L1 තමයි අහන්නේ. L0 කියන්නේ මුලින් තිබිච්ච දිග මීටර 3යි. එක ධන ඇල්ෆා 2.10 ඍණ 5යි කියලා දුන්නා. උෂ්ණත්ව වෙනස 30 ඉඳන් 80 වෙනකම්. ඒතර වෙනස ගද්දි හැම වෙලෙම වැඩි එකෙන් අඩු එක අඩු කරන්න. 80ෙන් අඩු කරන්නම් 30ක්. එන 50යි නේ. වෙනස 50යි. ඊපස්සේ කුසුළු කරගන්නයි තියෙන්නේ. මෙතන එකක් තියෙනවා. මෙතනින් 80ෙන් 30ක් අඩු වුණාම 50යි. 50 ඒවා දෙකක් කියන්නේ 100යි නේ. 100යි 10 ඍණ 5ක්. මෙතන 100කින් 10 2යි 10 ඍණ 5ක් කැපිලා ගිහලා 10 ඍණ 3ක් කියනවා. ඒ කියන්නේ 3යි 1 ධන 10 3ක් කියන්නේ 0.0.1යි 10 ඍණ 3යි කියන්නේ 0.0.1යි. නේද? ඔක සුළු සෙල්සියස් අංශක 30 දී මෙයාගේ දිග මීටර 3යි. සෙල්සියස් 80ට රත් කරාදී මෙයාගේ දිග වැඩි වෙනවා. දැන් කොච්චරද දිග? මේ 3.0.3 මීටර. හරි. ඔය වගේ පොඩි සුළු කිරීම් සම්බන්ධ ගණන් අහන්න පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා. තව පොඩි උදාහරණයක් බලමු. මේ දණ්ඩක් තියෙනවා සෙල්සියස් අංශක 10 දී යාගේ දිග සෙන්ටිමීටර් 50යි. සෙල්සියස් අංශක 90 රත් කරාට පස්සේ මෙයාගේ දිග 50.12 සෙන්ටිමීටර්. 50.12 සෙන්ටිමීටර්. මේකේ ඇල්ෆා තමයි හොයාගන්න ඕනේ මට. හරි. මෙයාගේ ඇල්ෆා තමයි මට හොයාගන්න ඕනේ. එහෙනම් ඉතින් සෙල්සියස් අංශක 10 ඉඳන් 90 වෙනකම් සෙල්සියස් අංශක 80කින් උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මෙයාගේ වැඩි වෙච්ච දිග මේකෙන් ගෙලින්ම හොයාගන්න පුළුවන් නේ. නැත්තම් මේ සමීකරණයට දාන්නත් පුළුවන්. ඊට වඩා ලේසි වෙනස හොයාගත්තා නම් එකපාරනේ. මෙයාගේ දිගේ වැඩිවීම ලියන්න පුළුවන් කොහොමද? කලින් දැන් 50යි තිබුණේ දැන් 50.12. ඒ කියන්නේ 0.12 එනයි මම වෙනස සූත්‍රය දාන්න ඩෙල්ටා L සූත්‍රය දැම්මොත් L0 ඇල්ෆා ඩෙල්ටා තීටා මේකෙන් සුළු කරනවට වඩා මේකෙන් සුළු කරන එක ලේසියිනේ නේ එකපාර ගන්න පුළුවන්. එතකොට වෙනස අපි දැන් හොයාගත්ත 0.1.2යි හරි. ඔන්නම් 10 ඍණ 2යි කියලා දාන්නම් මම සෙන්ටිමීටර මීටර කරන්න කැපිලා යනවා කොහොමද? L0 කියන්නේ ආරම්භයේ තිබුණ දිග. ඒ කියන්නේ 50යි 10 ඍණ 2යි සෙන්ටිනේ. ඇල්ෆා තමයි ඕනේ. උෂ්ණත්ව වෙනස ගත්තොත් කීයද? එකේ 10 ඉඳන් 90 වෙනකම් 80ක් නේ වෙනස. උෂ්ණත්ව වෙනස 80. හරිනේ. 10 ඍණ 2ට 10 ඍණ 2 කැපිලා ගිහිල්ලා ඇල්ෆා ගන්න පුළුවන්. මොකද සුළු කරා නම් 0.12 බෙදන්න 50 වරක් 80 නේ. ඔන්න සුළු කරලා ගත්තා නම් ඔකේ ඇල්ෆා හොයාගන්න පුළුවන්. හරි. ඔක සුළු කරලා ගත්තා නම් ඇල්ෆා හොයාගන්න පුළුවන්. සමීකරණයට ආදේශ කරලා ගන්න මේ වගේ අහන්න පුළුවන් අපිට. මේ කෙලින්ම මේ දත ටික ආදේශ කරලා ගන්න තියෙන සමීකරණ ටික මතක තියාගන්න. සමීකරණ ටික වැදගත්. සමීකරණ ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. හරි. මේක සුළු කරලා ගන්න. එතකොට මෙතනින් සුළු කරලා ගත්තොත් මෙතෙන් යන 0.12 බෙදන්න මෙතනින් 5 සරක් 8 කියන්නේ 4යිනේ 40යිනේ 40.2 මම මේක ලියන්නම් 12 බෙදීම 4යි කියලා ලියන්න පුළුවන් නේ 10 න් 2ක් අයින් කරන්න පුළුවන් 12යි 10 ඍණ 2යි මෙතනින් 12 බෙදීම 4 කියන්නේ 3යිනේ මෙතන 12ක් කියලා ගන්නම් මම 10 ඍණ 2ක් එක්ක 12 බෙදීම 4 කියන්නේ 3යි 10 ඍණ 2ක් තියෙනවා මෙතන එක්කෙනා උට්ට යද්දි 10 ඍණ 3ක් උට්ට යනවනේ මෙතන 10 ඍණ 3ක් උට්ට යද්දි සෝරි 10 3ක් උට්ට යද්දි 10 ඍණ ඔය විදිහට හදලා ගන්න පුළුවන්. දැන් 12යි 10 ඍණ 2ක් කියලා ගත්තා 12ට 4 කැපුවම 3යි 10 3ක් උට්ටේ 10 ඍණ 3ක් එනවා ඔක්කොම 10 ඍණ 5ක්. ඔය වගේ පොඩි සුළු කිරීම වෙන්න පුළුවන්. ඊළඟ අපි තව පොඩි උදාහරණ ටිකක් බලලා ඊළඟ කොටසට යමු. හරි. දැන් අපි මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ බෑවුමක් මත හදලා තියෙන වේදිකාවක්, තිරස් වේදිකාවක් තියෙනවා. එයා තියලා තියෙන්නේ සිරස් කණු කිහිපයක් මත. හරි. දැන් සිරස් කණු තුනක් තියෙනවා. තුනක් මත තියලා තියෙන්නේ තිරස් වේදිකාවක් මේ වගේ බෑවුමක් තියෙන තැනක. මේක කියනවා මෙහෙම එකක්. ඕනෑම උෂ්ණත්ව වැඩිවීමකදී ඕනෑම උෂ්ණත්වයකදී මේ වේදිකාව දිගටම තිරස්ව පවතින්න නම්
මෙන්න මේ පද අතර කියන්නේ මේගොල්ලොන්ගේ දිගවල් සහ ඒගොල්ලොන්ගේ රේඛීය ප්‍රසාරණතා සංගුණකේ වෙනස් ಜಾති තුනක් තියෙන්නේ. මේ මේගොල්ලෝ සම්බන්ධය මොකක් වෙන්න ඕනද කියන එක අහනවා. මොකද්ද? තියෙනවා මේ වෙලාවේ දිගවල දීලා තියෙනවා සහ ඇල්ෆා දීලා තියෙනවා. රේඛීය ප්‍රසාරණතා සංගුණක දීලා තියෙනවා. ඕනෑම උෂ්ණත්වයකදී මේ වේදිකාව තිරස්සම තියෙන්න ඕනේ. වේදිකාව තිරස්සම තියෙන්න ඕනේ. ඉතින් දැන් මේ උෂ්ණත්වය වැඩි වෙද්දී අපි දන්නවනේ මේ කණු ප්‍රසාරණය වෙනවන්නේ කණු වල දිග වැඩි වෙනවා. එතන කාගේ හරි දෙයක් වැඩිපුර වැඩි වුණා කියලා. දැන් ආරම්භයේ මේගොල්ලෝ එකම මට්ටමක තියෙන. එකම තිරස් මට්ටමක තියෙන. ඔහොම එකම තිරස් මට්ටමකනේ තියෙන. බැරි වෙලාවත් එක්කෙනෙක් වැඩි වුණොත් වැඩිපුර ඉස්සෙන්න ගියොත් එහෙම. දැන් මෙයා මෙහෙම ඉස්සුණා කියලා. එතකොට මේක ඇලවෙනවනේ පැත්තකට. කොහේ හරි පැත්තකට ඇලවීමක් සිද්ධ වෙනවා. එක්ක මේ පැත්තට එක්ක මේ පැත්තට ඇලවීමක් සිද්ධ වෙනවා. එක්ක මෙයා වැඩි වුණා කියලා හිතුවොත් එතකොට මේ පැත්තට ඇලවීමක් සිද්ධ වෙනවා. ඉතින් වේදිකාව තිරස්සම තියෙන්නේ නැන්නේ. මෙයා වැඩි වුණොත් එහෙම මේ පැත්තට ඇලවෙනවා. ඔහොම නෙවෙන්නේ. කියන්නේ මේගොල්ලෝ වෙනස් උස ප්‍රමාණ වලින් වැඩි වුණොත් හරියන්නේ නැහැ නේ තිරස්සේ පවතින්න බෑනේ. ඔයාගෙන් වැඩි වෙන ප්‍රමාණය එකම වෙන්න ඕනේ. ඇයි ආරම්භයේ දැන් තිරස්සනේ ඉන්නේ. ඒතර වැඩි වෙද්දි මේ තුන් දෙනා සමාන ප්‍රමාණ වලින් වැඩි වුණොත් නේද දිගටම මෙයාට තිරස්සම ඉන්න පුළුවන්. කවුරු හරි වැඩිපුර ප්‍රසාරණය වුණොත් මේ පැත්තෙන් ඉස්සෙනවා. එහෙනම් මේ කණු මත මේ තිරස් වේදිකාව දිගටම තිරස්සම තියෙන්න නම් මොකද්ද තර්කේ? මේ එක එක්කෙනාගේ දිගේ වැඩිවීම, ඒ කියන්නේ ඩෙල්ටා L ටික මොනවා වෙන්න ඕනේද? සමාන වෙන්න ඕනේ. දිගේ වැඩිවීම සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි දමු තර්කේ මොකද ඩෙල්ටා L සමානයි අපි දන්න සමීකරණය මොකද්ද? L නෝට් ඇල්ෆා ඩෙල්ටා තීටා. L නෝට් කියන්නේ ආරම්භයේ දිග. දැන් මේ වෙලාවේ මෙයාගේ ආරම්භක දිග L1 ඇල්ෆා 1 ඩෙල්ටා තීටා. මේ මෙයාගේ එක ලියන්න පුළුවන් L2 ඇල්ෆා 2 ඩෙල්ටා තීටා. මෙයා L3 ඇල්ෆා 3 ඩෙල්ටා තීටා. උෂ්ණත්ව වෙනස සමානයි නේ. එකම උෂ්ණත්වයක නේ තුන් දෙනාම තියෙන එක තියෙන්න ඕනේ. දිගටම තිරස්ස තියෙන්න නම් මේගොල්ලොන්ගේ දිගේ සිද්ධ වෙන වෙනස සමාන වෙන්න ඕනේ. එතකොට ඒකෙන් තර්කයක් හදලා මේ විදිහට ගන්න පුළුවන්. හරි. දිගේ සිද්ධ වෙන වෙනස දිගටම සමාන වෙන්න ඕනේ. හරි. අපි තව උදාහරණයක් බලමු. දැන් මේ කාරණේත් අපි දැනගන්න ඕන කතාවක්. දැන් මෙහෙම වගේ වස්තුවක් තියෙනවා කියලා හිතන්නකෝ. මම මේ මෙයාගේ අරය ගත්ත R කියලා එතන පොඩි සිදුරක් තියෙනවා හිස් තැනක් මම ඒකේ මේ පරතර x කියලා ගත්තා. මෙයාගේ මේ ඝනකම මම d කියලා ගත්තා. හරි. දැන් මම මේකේ උෂ්ණත්වය වැඩි කරනවා. හරි. මේ පදදී උෂ්ණත්වය වැඩි කරනවා. මට ඔය එක එක්කිනාට මොකද වෙන්නේ කියන එකයි ඕනේ. ඔය එක එක කොටස් වලට මොකද වෙන්නේ කියන එක එකයි ඕනෑම අංශුන් දෙකක් අතර පරතරය හැම වෙලේම වැඩි වෙනවා. හරි. ඔක වැදගත් තීරි කොටසක්. ඒ කියන්නේ වැදගත් අදහසක් අපි දැනගන්න ඕන කතාවක්. හරි. ගොඩක් MCQ වලදී අවශ්‍ය වෙන දෙයක්. මොකද්ද? උෂ්ණත්වය වැඩි කරද්දී ඕනෑම අංශුන් දෙකක් අතර පරතරය අනිවාර්යයෙන් වැඩිවීමක් තමයි වෙන්නේ. මේක හිතෙන්න පුළුවන් කෙනෙක්ට මේක ප්‍රසාරණය වෙද්දී මෙයා මේ පැත්තට ඇවිල්ලා මේකේ පරතරය අඩු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මේක ප්‍රසාරණය වෙද්දී කොහොමද වෙන්නේ? මෙයා වැඩි වෙනවා. මෙච්චර ලොකු වැඩිවීමක් වෙන්නේ නැහැ. මම මේ නිකන් අදහස ගන්න යන්නේ. වැඩි වෙන්නේ ඔන්න ඔහොම ප්‍රමාණවල. ඔහොමනේ වැඩි වෙන්නේ. ඒතර අරයත් වැඩි වෙනවා. අනිවාර්යෙන් මේක ප්‍රසාරණයක් වෙලා ඝනකම වැඩි වෙනවනේ. සහ මේ හිස් අවකාශයත් වැඩිවීමක් තමයි වෙන්නේ. හැම වෙලේම අංශුන් දෙකක් අතර පරතරය හැම වෙලේම වැඩිවීමක් තමයි වෙන්නේ. එනේ මේ අංශු දෙක ගත්තොත් උෂ්ණත්වය ටිකක් මොකක් වෙනවද? අනිවාර්යෙන් වැඩි වෙනවා. මේ දෙක අංශු දෙකක් ගත්තොත් ඒකත් මොකක් වෙනවද? වැඩි වෙනවා. මේ වගේ දැන් දෙපැත්ත අංශු ගත්තත් ඒත් මොකක් වෙනවද? වැඩි උෂ්ණත්වය වැඩි කරද්දී ඕනෑම අංශුන් දෙකක් අතර පරතරය වැඩිවීමක් තමයි වෙන්නේ. හොඳම තියනක උෂ්ණත්වය වැඩි කරද්දී උෂ්ණත්වය වැඩි කරොත් එහෙම R කියන කෙනා වැඩි වෙනවා D කියන කෙනා වැඩි වෙනවා සහ X කියන කෙනාත් වැඩිවීමක් තමයි වෙන්නේ. සිදුරු වගේ ඒවා උෂ්ණත්වය වැඩි කරලා වහන්න බෑ කවදාවත්. හරි. සිදුරක් වගේ තිබ්බ කියලා හිතන්නකෝ. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම සිදුරක් තියෙනවා. දැන් මේ පොඩි සිදුරක් තියෙනවා. මම උෂ්ණත්වය වැඩි කරොත් මේක ප්‍රසාරණය වෙලා මේ සිදුර වැහේ කියලා. එහෙම වෙනවද? නෑ. කොහොම වුණත් උෂ්ණත්වය වැඩි කරද්දී අනිවාර්යයෙන් වෙන්නේ මොකද්ද? අංශු අතර පරතරය වැඩි වීම. ඒතකොට මේක ප්‍රසාරණය වෙනවා. තහඩුව වගේ එක ප්‍රසාරණය වෙනවා. ඒත් එක්ක මේ සිදුර මොකද වෙන්නේ? ප්‍රසාරණය වීමක් තමයි වෙන්නේ. සිදුර ප්‍රසාරණය වීමක් තමයි වෙන්නේ. හරි නේද?
ඒතර සිදුරක් වගේ එකක් කවදාවත් උෂ්ණත්වය වැඩි කරලා වහන්න බෑ. හරි සිදුරක් උෂ්ණත්වය වැඩි කරලා වහන්න බෑ. ඕවා අහලා තියෙන රෙද්දි ඕනෑම ශුන්දයක් අතර පරතරය අනිවාර්යයෙන් මොකද්ද වෙන්නේ? වැඩිවීමක් වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කරා කියලා සිදුරු වගේ ඒවා වහන්න බෑ කවදාවත්. මේක ලියා ගන්න අනිවාර්යයෙන්. මොකද්ද කාරණේ? උෂ්ණත්වය වැඩි කරද්දී ඕනෑම ශුන්දයක් අතර පරතරයේ වැඩිවීමක් තමයි වෙන්නේ. ඒක නෝට් එකට එකතු කරගන්න. ඒතර සිදුරක් වගේ එකක් වහන්න බෑ කවදාවත්. මේ වගේ ඒවා ඔක්කොම වැඩිවීමක් තමයි වෙන්නේ. පරතර වැඩිවීමක් තමයි වෙන්නේ. මේ වගේ සිදුරක් තියෙද්දි ගාන හදන්නේ කොහොමද කියලා ඊළඟට ගානකින් බලමු අපි. සිදුරක් වගේ තියෙද්දි අපි කරන්නේ මොකක්ද? දැන් මේ සිදුරට මොකද වෙන්නේ? අපි දැන් සිදුර ප්‍රසාරණය වෙනවා කියලා. සිදුරේ ප්‍රමාණය වැඩිවීමක් වෙනවා කියන එක දන්නවනේ. හරි. සිදුරේ වැඩි වෙච්ච ප්‍රමාණය කියන්නේ කලින් සිදුරේ ප්‍රමාණය දීලා ඊට පස්සේ රත් කරාට පස්සේ ඒ සිදුරේ ප්‍රමාණය ඇහුවොත් කොහොමද හදන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. හරි. ඔය වගේ සිදුරක් නැත්තම් මේ මෙතන පරතරය දීලා උෂ්ණත්වය වැඩි කරාට පස්සේ මේ පරතරයට මොකද වෙන්නේ කියලා අපෙන් අහනවා. නැත්නම් පරතරය කීයද කියලා අපෙන් අහනවා. අපි දන්නවා දැන් මොකක්ද වෙන අනිවාර්ය පරතරය වැඩිවීමක් තමයි වෙන්නේ. මේ ලක්ෂ දෙකක් ගත්තොත් ඕක දැන් මේ සිදුරට මොකද වෙන්නේ කියලා නේ ඕනේ. හිතන්නකෝ මේක සම්පූර්ණ එක්කෙනෙක් තිබුණා කියලා ඔහොම. හරි සම්පූර්ණ එක්කෙනෙක් තිබුණා කියලා. එහෙනම් මේක සම්පූර්ණයෙන් ප්‍රසාරණය වෙලා මේ වගේක් හැදෙනව නේද? ඔය වගේ යන්න හැදෙන්න ඕනේ. මේක ප්‍රසාරණය වෙලා ඔය වගේක් හැදෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ සිදුරට වෙන්නේ මේ කෑල්ල සිදුර කියන්නේ එතකොට මේ හා සමාන මේ જાතියෙම හැදිච්ච කෑල්ලක් තිබුණොත් මේ සිදුරේ ප්‍රමාණයට සමාන සිදුරේ ප්‍රමාණයට සමාන ඒ જાතියෙම හැදිච්ච කෑල්ලක් තිබ්බොත් එයා ප්‍රසාරණය වෙච්ච එක නේද මේ වෙලා තියෙන්නේ. එහෙනම් හිස් අවකාශයේ නැතුව මම මේ හා සමාන මේ જાතියෙම කෑල්ලක් සෙට් කරනවා. එතකොට තනි රවුමක් හැදෙනවනේ. ඕකරත් වෙලා තනි රවුමක් වගේ හැදෙන්නේ නේ. එතකොට මේ අලුතින් දාපු කෑල්ල මෙච්චරක් ප්‍රසාරණය වෙලා නේද? සිදුර තිබ්බත් ඒකම නේද වෙන්න ඕනේ. මේ සිදුර තිබ්බත් මේක දැන් අයින් කරොත් එහෙනම් මේකත් අයින් කරලා පස්සේ ඒ සිදුරමනේ මෙතන තියෙන්නේ. තියෙනවා සිදුර ප්‍රමාණයට සමාන මං මොකක් වෙලාද ඉතින් දැන් මේ කලින් තිබිච්ච සිදුරනේ ඔය දැන් තියෙන්නේ. සිදුර මොකක් වෙලාද? සිදුරත් ප්‍රසාරණය වෙලා. සිදුරත් ප්‍රමාණයත් ලොකු වෙලා. ඒක හොයන්න පුළුවන් ක්‍රමය මොකද්ද එතකොට? ඒ හා සමාන ඒ જાතියෙම කොටසක් දාන්න. එයාට මොකද වෙන්නේ කියලා බලන්න. එයාට වෙන ප්‍රසාරණයම තමයි අර සිදුරට වෙන්නේ. හරිනේ. මේ වගේ ගානක් හැදුවොත් මේ සිදුරේ ප්‍රමාණය කොහොමද කියලා ඇහුවොත් අපි රත් කරාට පස්සේ මොකද කරන්නේ? ඒ හා සමාන කොටසක් ගන්නවා. ඒ જાතියෙන් හැදිච්ච මේ හා සමාන කොටසක් ගන්නවා. මෙයාට සමීකරණ දාලා මෙන්න මේ කියන්නේ සිදුරේ ප්‍රමාණයට සමාන එම જાතියෙන් හැදිච්ච කොටසක් අරගෙන එයාට සමීකරණ දාලා බලන්න දැන් වර්ගඵලය කොච්චරයිද කියලා. නැත්නම් දැන් දිග කොච්චරයිද කියලා. අන්න එයාට වෙන දේම තමයි මොකද්ද වෙන්නේ? සිදුරට වෙන්නේ. හරි. එයාට වෙන දේම තමයි සිදුරට වෙන්නේ. හරි. මොකක්ද අපේ ගණන් වලදී පාවිච්චි වෙන දෙයක් අපි දැනගන්න ඕන දෙයක්. අපි ඊළඟට උදාහරණ ගානකින් බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. හරි. අපි තව උදාහරණ ගානක් බලමු. දැන් මේ වගේ මේ කම්බියක් නමලා හදාගත් එකක් තියෙන්නේ. සෙල්සියස් එක තියේදී මෙන්න මෙතන පොඩි හිඩසක් තියෙනවා. කම්බිය සම්පූර්ණයෙන් සම්බන්ධ වෙලා නැහැ. මේ සෙන්ටිමීටර් එකක පොඩි හිඩසක් තියෙනවා. සෙන්ටිමීටර් එකක පොඩි හිඩසක් තියෙනවා. කම්බියක් මෙහෙම නැමිලා හැදලා තියෙන්නේ. සෙන්ටිමීටර් එකක පොඩි හිඩසක් තියෙනවා. ඔය සෙල්සියස් 30 ඔන්න හිස් අවකාශයට හිස් ඉඩට මොකද වෙන්නේ කියන එක තමයි ඕනේ. මං කලින් කොටසදී කිව්වා කොහොමද අපි කරන්නේ මේ වගේ වෙලාවට දැන් මේ හිස් අවකාශයට මොකද වෙන්නේ කියලා නේ ඕනේ. අපි කරන්නේ ඒහා සමාන දිග ඒහා සමාන ප්‍රමාණයෙන් ඒ જાතියෙම හැදිච්ච කෙනෙක් සලකනවා. ඒ කියන්නේ මොකක්ද හිස් අවකාශය කියන්නේ සෙන්ටිමීටර් එකක් දිග එකක් නේ තියෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර් එකක් දිග කම්බි කෑල්ලක් සලකනවා. හරි. සෙන්ටිමීටර් එකක් දිග කම්බි කෑල්ලක් සලකන ඒ જાතියෙම කියන්නේ ඇල්ෆා මෙච්චර. මෙයාට මොකද වෙන්නේ කියලා බලන්න. මෙයාගේ දිගට මොකද වෙන්නේ කියලා. ඒ දිගට වෙන දේම තමයි මොකක් වෙනද? හිස් අවකාශයට වෙන්නේ. හරි. දැන් මට ඕනේ මේ හිස් අවකාශය උෂ්ණත්වය අංශක 30ට වැඩි කරාට පස්සේ ඒ කියන්නේ ඔය පරතරය කොච්චරක් වෙනවද කියලා. ආරම්භයේ කියන්නේ සෙල්සියස් අංශක 30 දී පරතරය සෙන්ටිමීටර් 1යි. මට ඕනේ සෙල්සියස් අංශක 130ට රත් කරාට පස්සේ මේ පරතරය කොච්චරක්ද කියන එක තමයි හොයාගන්න ඕනේ. ඒ වෙලාවට ගන්න මොකද්ද? මම ඒ හා සමාන කම්බි කෑල්ලක් දානවා. ඒ හා සමාන ඒ જાතියම 1 සෙන්ටිමීටරයක්. එල් නෝට් ඕනේ අපි රත් කරාට පස්සේ එක තමයි ඕනේ අපිට L1 තමයි ඕනේ රත් කරාට පස්සේ එක L නෝට් අපි දන්නවා කොච්චරද සෙන්ටිමීටර් 1යි. එක දන ඇල්ෆා කියන්නේ 2.10 උෂ්ණත්ව වෙනස 30 130 වෙනකම් කියන්නේ 100යි.
මේක සුළු කරගන්න පුළුවන් 100යි කියන්නේ 10 2යි 10 ඍණ 5 කියන්නේ 10 ඍණ 3යි. يعني 0.002යි 1යි 10 ඍණ 2යි මෙතනින් එනවා 1 ධන 0.002යි 10 ඍණ 3ක්. එහෙනම් එනවා කොච්චරයිද 1.002යි සෙන්ටි 10 ඍණ 2 කියන්නේ සෙන්ටිනේ ආයිම සෙන්ටිමීටර කියනවා. එහෙනම් මේ කම්බි කෑල්ලක් තිබ්බනම් සෙන්ටිමීටර එකක් දිග එයාට වෙන්නේ මොකක්ද? එයා එක පරතරය කොච්චරක් වෙනවද? 1.002 සෙන්ටිමීටර. හරි. ඔය වගේ හිස් අවකාශයක් හොයන්නත් ගන්න පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා. ඒ වගේ මේ සිදුරක් තිබ්බොත් දැන් මේකේ පදාර්ථය තියෙනවා මෙහෙම මේක 0.1 මීටර් පරිහතරස් කොටුවක් තියෙන තහඩුවක්. ඒකේ සමදර්ශාකාර සිදුරක් තියෙනවා පැත්තක දිග 0.02ක් වෙච්ච. මට ඕනේ උෂ්ණත්වය සෙල්සියස් 100කින් වැඩි කරද්දී එයාගේ ඇල්ෆා දෙක වැඩි කිරීම 10 ඍණ 5යි. මේ උෂ්ණත්වය සෙල්සියස් 100කින් වැඩි කරද්දී මෙයාගේ මෙන්න මේ වර්ගඵලයට මොකද වෙන්නේ කියන එකයි ඕනේ. වර්ගඵලය මේ වැඩිවීම තමයි ඕනේ. වර්ගඵලය කොච්චරක් වෙනවද කියන එක තමයි ඕනේ මට. හරි. සිදුරේ වැඩිවීම තමයි මට ඕනේ. හරි. ඩෙල්ටා A ඕනේ කියලා හිතමු. සිදුරේ වැඩිවීම තමයි මට ඕනේ. සිදුරේ වැඩිවීම තමයි මට ඕනේ. හරි. එහෙනම් ඩෙල්ටා A ගන්න පුළුවන් මොකක් කරලා 0.2 සෙන්ටිමීටර වෙච්ච සොරි පැත්තකදී 0.02 මීටර වෙච්ච කොටසක් සලකලා එයාගේ ප්‍රසාරණය හුවනම් හරි. එහෙනම් එයාගේ ඩෙල්ටා A ගන්න පුළුවන් A නෝට් බීටා ඩෙල්ටා තීටා. A නෝට් කියන්නේ මේකේ ආරම්භක වර්ගඵලය. මුලදී තිබ්බ කොච්චරයිද? 0.02යි වැඩි කිරීම 0.02යි. හරි. පැත්තකදී වැඩි කිරීම පැත්තකදී ගන්නේ. මෙතන දාන්න ඕනේ බීටා. අපි ළඟ තියෙන ඇල්ෆානේ. එහෙනම් කොහොමද දාන්න ඕනේ? බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක් නේ. කලින් අපි කතා කරා බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක්. බීටා කියන්නේ ඇල්ෆා වගේ දෙගුණයක්. එහෙනම් දෙවාරයක් 2 වැඩි කිරීම 10 ඍණ 5යි. උෂ්ණත්ව වෙනස කීයද? 100යි නේ. උෂ්ණත්ව වෙනස 100. උෂ්ණත්ව වෙනස 100. අර උෂ්ණත්ව වෙනස 100 වැඩි කරන 100. ඔය සුළු කරලා ගත්තා නම් හරියි 10 බල ටික සුළු කරලා ගමු මෙතන. මෙතන 2 වැඩි කිරීම 10 ඍණ 5ක් තියෙන්නේ. මෙතෙන් 10 ඍණ 2ක් එනවා. මෙතෙන් 10 ඍණ 2ක් එනවා. ඔක්කොම 10 ඍණ 4යි. මෙතන 5යි 10 ඍණ 9යි. එතන 10 ඍණ 7ක් එනවනේ. හරිනේ. මෙතෙන් 10 ඍණ 2යි 10 ඍණ 2යි 10 ඍණ 4ක් වෙනවා. මෙතෙන් 10 ඍණ 5යි 10 ඍණ 9යි 10 දෙයක් කියලා කියනවා 10 ඍණ 7ක් කියලා. කියන්නේ 1.6යි 10 ඍණ 6ක් නේ. ඔය එන්නේ වර්ග මීටර වලින්. මෙන්න මෙච්චරකින් වර්ගඵලය මොකක් වෙනවද? සිදුරේ වර්ගඵලයත් ඔච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා. හරි. ආඩු කැලලක් තිබ්බොත් එයාගේ වර්ගඵලය මෙච්චර වුණා නම් සිදුර තිබ්බනම් සිදුරට වෙන්නේ ඔය දෙයම තමයි. එහෙනම් සිදුරේ වර්ගඵලයත් කොච්චරකින් වැඩි වෙලාද? 1.6යි 10 ඍණ 6යි වර්ග මීටර වලින් වැඩි වෙනවා. හරි. සිදුරේ වර්ගඵලයත් ඔච්චරකින් වැඩි වෙනවා. හරි. හරි. තව පොඩි උදාහරණයක් බලමු. වස්තුවක රේඛීය ප්‍රසාරණ සංගුණකයේ දීලා තියෙනවා එක වැඩි කිරීම 10 ඍණ 5යි කෙල්විනයට කියලා. එයාව සෙල්සියස් 150 ඉඳන් 150 කට රත් කරනවා. ඒ උෂ්ණත්වය සෙල්සියස් 100කින් වැඩි කරලා තියෙනවා. මට ඕනේ මෙයාගේ පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය. පරිමාව වෙනස් වීම ප්‍රතිශතය. පරිමාව වෙනස් වීමේ ප්‍රතිශතය තමයි ඕනේ. ඉතින් මම මතක් කරන පරිමාව වෙනස් වීම ප්‍රතිශතය මොකද්ද? පරිමාවට දාන ගැමා ඩෙල්ටා ටීට වැඩි කිරීම 100ට 100 නේ. දීලා තියෙන ඇල්ෆා ඉතින් අපි දන්නවා කිය මොකක්ද ගැමා සමානයි 3යි ඇල්ෆා කියන අපි දන්නවනේ. ගැමා දන්නේ දීලා තියෙන ඇල්ෆා ඉතින් ගැමා කියන්නේ ඇල්ෆාගේ 3 ගුණයක් කියන දන්නවනේ. එහෙනම් 3යි ඇල්ෆා ඩෙල්ටා ටීට වැඩි කිරීම 100ට 100 කියලා ගන්න පුළුවන්. එහෙනම් 3යි ඇල්ෆා කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 5යි උෂ්ණත්ව වෙනස ඇවිල්ලා 100යි වැඩි කිරීම 100. එහෙනම් එනවා 0.3යි 100ට නේ. එතන 100යි 100 කියන්නේ 10 4ක් 10 4ක් කරනවා ඍණ එකක් එනවා 0.3යි 100ට. එහෙනම් පරිමාව 0.3යි 100 ප්‍රමාණයකින් වැඩි වෙනවා 0.3කින් වැඩිවීමක් සිද්ධ වෙනවා. හරි. තව පොඩි උදාහරණයක් බලමු. ඔය වගේ එකක්. ඇල්ෆා සමානයි 5 වැඩි කිරීම 10 ඍණ 5යි සෙල්සියස්යට. මෙයාගේ උෂ්ණත්වය අපි ගමු සෙල්සියස් 70 ඉඳන් 80
හරි ශේෂ්ඨඵලයේ සිදුවන භාගික වෙනස තමයි මට ඕනේ. ශේෂ්ඨඵලයේ සිදුවන භාගික වෙනස. දැන් දන්න මොකක්ද සමීකරණ ශේෂ්ඨඵලයේ භාගික වෙනසක් නම් ශේෂ්ඨඵලය කියන්නේ බීටා එකක් නේ. බීටා ඩෙල්ටා ටීටා එකක් අහන්නේ නේ. එකපාර ගන්න බීටා ඩෙල්ටා ටීටා අහන්නේ. ඉතින් බීටා දීලා නැහැ අපිට දීලා තියෙන ඇල්ෆා. එහෙනම් බීටා සමාන 2යි ඇල්ෆානේ. දැන් දෙවාරයක් ඇල්ෆා කියන්නේ 5 වැඩි කිරීම 10 රින 5යි. උෂ්ණත්ව වෙනස 2යි ඇල්ෆා ලිව උෂ්ණත්ව වෙනස කියන්නේ 70 ඉඳන් 80 වෙනකන් කියන්නේ 10යිනේ. දැන් දෙවරක් 5 10යි. දෙවරක් 5 10යි 10 10 කියන්නේ 100 කියන්නේ 10 රින 3ක් කියලා. එහෙනම් භාග්‍ය වෙනස ඇවිල්ලා 10 රින 3යි. එහෙම නැත්නම් 0.0.1යි. භාග්‍ය වෙනසට ඒකක නැහැ. හරිද? භාග්‍ය වෙනසට ඒකක නැහැ. මේ භාග්‍ය වෙනස කියලා කියන්නේ ඇත්තටම ඒකක නැහැ. ප්‍රතිශතයක් කිව්වොත් 100 ගියේ ප්‍රතිශතයක් විතර තමයි. ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන් අපේ භාග්‍ය වෙනස සම්බන්ධ කරලා නැත්නම් වෙනස් වීමේ ප්‍රතිශත සම්බන්ධ කරලා දිගේ ශේෂ්ඨඵලය සහ පරිමාවය සම්බන්ධ කරලා විතර ප්‍රශ්න අහන්න පුළුවන් අපේ. තව වැදගත් කතාවක් තියෙනවා මේකේ වැදගත් දෙයක්ම දැනගන්න ඕනේ දෙයක් තියෙනවා. මොකක්ද මේ වගේ දැන් මේ එකම ප්‍රමාණයක තියෙන. කියන්නේ උසවල් සමානයි මේගොල්ලෝ. මේ නිකන් දිග කම්බියක් තියෙන්නේ මේ නමපු කම්බියක් මේක මේ සපිලාකාර දුන්නක් එකක් තියෙන්නේ මේ කුහර ගෝලයක් ඝන ගෝලයක් නැත්නම් මේ වගේ රෝදයක් වගේ අපනිශ්චිත හැඩයක් වගේ වෙනස් වෙනස් හැඩ ටිකක් තියෙනවා එකම උස ප්‍රමාණයක් තුල. දැන් මේගොල්ලෝ එකම જાතියෙන් හැදිලා නම් හරි මේ හිතන්න මේගොල්ලෝ ඔක්කොම හැදෙන එකම જાතියෙන් තමයි එකම જાතියෙන් හැදිච්ච වෙනස් හැඩ කීපයක් තියෙනවා. හැබැයි මේගොල්ලෝගේ උසවල් සමාන එකම මට්ටමක තියෙනවා. කට්ටිය ඔක්කොම ඉන්නේ එකම මට්ටමේ. දැන් මේකේ මම උෂ්ණත්වය වැඩි කරොත් ඔක්කොම එකම උෂ්ණත්වයකින් වැඩි කරොත් එකම જાතියෙන් හැදිච්ච රූපර කිහිපයක් තියෙන්නේ හැඩතල කිහිපයක් එකම ප්‍රමාණයෙන් උෂ්ණත්වය වැඩි කරොත් මේගොල්ලොන්ට මොකද වෙන්නේ කියලා අපි දැනගන්න ඕනේ. හරි. විශේෂ සිද්ධියක් වෙනවා. මේගොල්ලෝ උස සමානයි නම් එකම જાතියෙන් නම් තියෙන එකම උෂ්ණත්වයෙන් වෙනස් වුණොත් එහෙම මේගොල්ලෝ හැඩය වැඩිවීමක් වෙනවා. ප්‍රසාරණයක් වෙනවා. හැබැයි එකම මට්ටමකට තමයි ප්‍රසාරණය වෙන්නේ. කියන්නේ මෙහෙම ඔය හිතන්නකො මේක මට්ටම් ගන්නකො. ඒ කියන්නේ මෙයාගේ දිග වැඩි වෙනවා මෙයාගේ. හරි. දැන් මේ කම්බිය මෙච්චරක් දික් වුණා කියලා. කම්බිය මෙච්චරක් දික් වුණා. හරිනේ කම්බිය මෙච්චරක් දික් වුණා. මෙයාට වෙන්නේත් ඒකම තමයි. මෙයාත් ප්‍රසාරණය වෙනවා. මෙයා ප්‍රසාරණය වෙනවා. මේ කොටසත් මෙහෙම ප්‍රසාරණය වෙනවා. මොම් ප්‍රසාරණය වීමක් තියෙනවා. මේ දුන්නත් ප්‍රසාරණය වීමක් වෙනවා. අරය සමාන විදිහට ගත්තොත් එහෙම මේ පොටවල් ගන්න වැඩි වීමක් තමයි වෙන්නේ. හරි. ඒක අපි ගණන් වලදී කොහොමද පාවිච්චි කරන්නේ කියලා බලමු. මේ කුහර ගෝලයක් මොකක් වෙනවද? ඒ හා සමාන මට්ටමකට තමයි ඉන්නේ. එකම උස මට්ටමකට තමයි ඉන්නේ. ඕක විශේෂ දෙයක් මතක තියාගන්න. අහන්න පුළුවන් තැනක්. ඝන ගෝලයක් වුණත් එච්චරයි ගත්තා. ඝන කුහර කියලා වෙනසක් නැහැ. එක මට්ටමකට තමයි ප්‍රසාරණය වෙන්නේ. මේකත් එහෙම මේ රෝදයක් වගේ හැඩයක් මම ගත්තේ. මෙයා ප්‍රසාරණය වෙන මේ මට්ටමටම ඒ වගේම මගේ මේ සිදුරත් ප්‍රසාරණය වෙනවනේ. සිදුරත් ප්‍රසාරණය වෙනවා. සිදුර ප්‍රමාණයත් වැඩි වෙනවා. අපි ඉස්සර කතා කරන්නේ සිදුරක් වගේ තිබ්බොත් අඩුවීමක් නෙවෙන්නේ. ඒකත් ප්‍රසාරණය වීමක් තමයි. ඕක වැදගත් දෙයක්. දැනගෙන ඉන්න ඕන කාරණයක්. මොකද්ද? එකම જાතියෙන් හැදිච්ච වෙනස් හැඩතල කිහිපයක් අරගෙන හැබැයි ඒගොල්ලෝ උස මට්ටම් එකම මට්ටමක තියෙන එකම උෂ්ණත්වයකින් වැඩි කරොත් ඒගොල්ලොන්ගේ ප්‍රසාරණයක් වෙනවා හැඩේ වැඩිවීමක් කියන එක. පරිමා හෝ ශේෂ්ඨඵල හෝ වැඩිවීමක් සිද්ධ වෙනවා. හැබැයි එකම මට්ටමකට තමයි මෙයා වැඩි වෙන්නේ. හරි. එකම මට්ටමකට තමයි වැඩි වෙන්නේ. ওই කාරණේ දැනගන්න ගොඩක් වෙලාවදී අහන්න පුළුවන් තැන මේ ওই කාරණේ වැදගත් දැනගන්න. අර ඉස්සෙල්ලා කියපු කාරණේ මතක තියාගන්න මොකද්ද? උෂ්ණත්වය වැඩි කරද්දී ඕනෑම අංශුන් දෙකක් අතර පරතරයේ වැඩිවීමක් තමයි වෙන්නේ. ඕනෑම අංශුන් දෙකක් අතර පරතරයේ වැඩිවීමක් තමයි වෙන්නේ කලින්ට සාපේක්ෂව. ඒ කියන්නේ සිදුරු වගේ ඒවා වහන්න බෑ. ඒවත් ප්‍රමාණයේ වැඩිවීමක් තමයි අනිවාර්යෙන් වෙන්නේ. ඔය මූලික කාරණා ටික කතා කරේ ඝන ප්‍රසාරණය යටතේ මේ MCQ වලදී ප්‍රධාන වශයෙන් අහන්න පුළුවන් කාරණා. ওই කාරණා ටික හොඳට මේ මතක තියාගන්න අවශ්‍ය දේවල් පිළිවෙල ලියා ගන්න. හරි. ඊළඟට ඕකේ භාවිත කොටස් ටික ඊළඟට බලමු. මේ එක එක සංසිද්ධීන් අහන්න පුළුවන් අපේ මේ ඝන ප්‍රසාරණය යටතේ. එතකොට මේ ප්‍රසාරණය යටතේ බලපාන්න පුළුවන් එක සංසිද්ධියක් තමයි මේ සරලාවලම්බයේ කාලාවර්තය වෙනස් වීම කියන්නේ. ඒ කියන්නේ සරලාවලම්බයේ මේකේ අපි දන්න මේල්ට දාන ඇත්තටම සම්බන්ධිත තන්තු සම්බන්ධිත ලක්ෂණ නම් වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය තුළ ඒක ලක්ෂාකාර වස්තුවක් විදිහට සලකලා අපි මේ තන්තුවේ දිග කෙලිම අරගෙන තියෙනවා ලක්ෂාකාර වස්තුවක් කියලා හිතලා. ඒතර ඔය තන්තුවේ දිග හිල් කියලා ගත්තොත්
මේක ප්‍රසාරණය වෙද්දී ඔය තන්තුව මොකක් වෙන්න පුළුවන්ද? ප්‍රසාරණය වෙන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි ගාදී ප්‍රසාරණය වෙන්න පුළුවන් තන්තුවනේ. ඒක කලින් දිගේ එල්ලුණාට දැන් දිගේ වෙනස් ටිකක් පොඩ්ඩක් දිගේ වැඩි වෙලා තියෙනවා. ඉතින් දිග වෙනස් වෙච්ච ගමන් මොකක් වෙනවද? කාලාවර්තය මෙයාගේ වෙනස් වෙන්න ඕනේ. සලවලම්බේ කාලාවර්තය d = 2π L බෙදීම g නේ. ඉතින් උෂ්ණත්වය වැඩි කරාදී දිග වෙනස් වෙනවා. දිග වෙනස් වෙද්දී ආයි කාලාවර්තයත් වෙනස් වෙනවා. ඉතින් මේ වෙනස් වෙච්ච දිග අපිට ඕන නම් හොයාගන්න පුළුවන් කොහොමද? L dash සමානයි L naught පාරයක් එක දන alpha delta theta නේද? හත් වුණාට පස්සේ දිගනේ උෂ්ණත්වය වුණාට පස්සේ දිගනේ ඕනේ. L dash කියලා ගත්තොත් L naught පාරයක් එක දන alpha delta theta. දැන් මේ වෙලාවේ කාලාවර්තය ලියන්න පුළුවන් t සමානයි 2π L dash බෙදීම g වල වර්ගමූලය L dash බෙදීම g වල වර්ගමූලය අන්න ඔහොම එකක් තියෙන්නේ. මෙහෙම එකක් නේ. ඕන L dash උන්ට අරක ලියන්න පුළුවන්. හරි. මම මේක t dash කියලා ගන්න මේ වෙලාව කාලාවර්තය වෙනස් වුණානේ. t dash කියලා ගන්න. මට t dash t ඇසුරෙන් හොයාගන්න ඕන නම් අර සමීකරණය මේ සමීකරණය බෙදුවා නම් හරි. මම පළවෙනි අවස්ථාව කියලා ගන්න. මේක දෙවෙනි අවස්ථාව කියලා ගන්න. එහෙනම් දෙක බෙදීම එක ගන්නම්. දෙකෙන් එක බෙදුවොත් එනවා t dash බෙදීම t එකක්. එතකොට එනවා 2π L dash බෙදීම g වල වර්ගමූලය බෙදීම මෙයා උඩයට මාරු කරලා ගන්නම්. එකකට දෙකක් ෆයි එනවා. 2යි ෆයිට 2යි ෆයි කැපිලා ගිහිල්ලා උඩයට මාරු වෙද්දි g උඩට යනවා L පල්ලෙහාට එනවා. ඒතර g ට g කැපිලා ගිහිල්ලා අපිට එනවා මොකද්ද? t dash සමානයි t වාරයක් L dash බෙදීම L එකක් කියන්නේ නේ. ඔක සුළු කරාට පස්සේ එනවා t dash සමානයි t වාරයක් වර්ගමූලය ඇතුලේ L dash බෙදීම L එකක්. t dash සමානයි t වාරයක් L dash කියන්නේ මෙතන L naught නේ. මම L කියලා ගත්තේ L කියලාම ගන්න. මේ වෙලාවේදී ගෙල්ල මෙතන L එන්න ඕනේ. එතකොට L dash කියන්නේ L වාරයක් 1 ධන alpha delta theta බෙදීම L එකක්. L ට L කැපිලා ගිහිල්ලා එහෙනම් එනවා. දැන් මේ කාලාවර්තය කලින් කාලාවර්තයට වෙනස් ඒක ආශ්‍රයෙන් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. හරි. ඔහොම ගණන් හදලා ගන්න එන්න පුළුවන්. හරි. නව කාලාවර්තය විදිහට අපි ලියා ගන්න පුළුවන්. මොකක්ද උනේ? උෂ්ණත්වය වෙනස් වෙද්දී මේකේ දිග වෙනස් වෙනවා. ඒ දිග වෙනස් වීමත් එක්ක කාලාවර්තය වෙනස් වෙන අවස්ථා දෙකකට දාලා ඕන පරණ කාලාවර්තය ආශ්‍රයෙන් දැන් තියෙන කාලාවර්තය හොයලා ගන්න පුළුවන්. හරි. ඔය එක භාවිතයක් අපෙන් අහන්න පුළුවන් මේ ප්‍රසාරණයත් එක්ක සම්බන්ධ කරලා. හරි. තව මේක සම්බන්ධ වෙන්න පුළුවන් තැනක් තමයි මේ ලෝහ මීටර් පරිමාණ නැත්නම් මීටර් කෝදුවල පාඨාංක වෙනස් වීම. හිතන්නකො මේක මේ මීටර් කෝදුව ක්‍රමාංකනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ අංක මාක් කරලා තියෙන්නේ සෙල්සියස්ක 10 දී කියලා. කියන්නේ ශීත කාල ගුණයක් තියෙන රටක තමයි මෙයා හදලා තියෙන්නේ. ක්‍රමාංකනය කරද්දී සෙල්සියස්ක 10 දී. ඒක අපේ වගේ රටකට ගෙනල්ලා කියන උෂ්ණත්වය වැඩි සාමාන්‍ය පරිසර උෂ්ණත්වය වැඩි රටකට ගෙනල්ලා එකෙන් පාඨාංක ගන්නවා කියලා හිතන්නකො. ඒකට මෙයා මාක් කරලා තියෙන්නේ සෙල්සියස්ක 10 දී. හරිනේ. එයා පාවිච්චි කරලා එයාව ගෙනල්ලා සෙල්සියස් 30 තියෙන රටක තමයි උෂ්ණත්වය මයින් යන්නේ. 30 තමයි උෂ්ණත්වය මයින් යන්නේ. ඉතින් අපි දන්නවනේ මෙයා 10 දී මේ දිග තිබ්බට දැන් එයාගේ දිග මොන වෙලාවද? වැඩි වෙලානේ ප්‍රසාරණය වීමක් වෙලානේ. එතකොට මොකද වෙන්නේ? හිතන්නකෝ දැන් හිතන්න මේ මාක් එක මම ගන්නම්කෝ. මේ මාක් එක සෙන්ටිමීටර් 20. ඉතින් මේ මාක් එක දැන් මෙතනදී මොකක් වෙලාද ඒකත්? වැඩි වෙලානේ. මේ තිබිච්ච දිග වැඩි වුණා කියන්නේ අර 20 කියන පරතරය කලින් 20 සෙන්ටිමීටර තමයි හරි මගේ එක. ඒ 10 හරියට මාක් කරලා තියෙනවා. කලින් 20 සෙන්ටිමීටර පරතරයක් තිබිච්ච කෙනා මොකක් වෙලාද දැන්? ප්‍රසාරණය වෙලා තියෙන්නේ. දැන් 20යි කියන මාක් එක තියෙන්නේ මේ පැත්තේ. ඒතර මෙයා පෙන්නන්නේ මොනවාගේක්ද දැන් එතකොට ඇත්තටම? මෙයා ප්‍රසාරණය වුණාට පස්සේ 20 තියෙන්නේ මේ පැත්තේනේ. එහෙනම් ඊට වඩා අඩු වගයක් නේද පෙන්වන්නේ දැන්? 20 මාක් එක තාම හම්බෙලා නැහැ. එතන මෙහෙම මොකක් හරි ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා කියලා ප්ලාස්ටික් මේ කොටසක් තියෙන මෙහෙම. එයාගේ ඒතර 32 සෙන්ටිමීටර 20යි. සෙල්සියස් 10 දී මන්නොත් හරියට එක පෙන්වනවා. දැන් මේක 30 තියෙන්නේ මෙයා. එතකොට එයා ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ලෝහ දණ්ඩ ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ලෝහ මීටර කෝදුව ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ඉතින් අරයක් ප්‍රසාරණය වෙන්නේ නැහැනේ. එයා දැන් මෙතන තියලා මැන්නොත් එහෙම ප්ලාස්ටික් කොටස දැන් පෙන්වන්නේ මොකක්ද ඉතින් අනිවාර්යයෙන් ඉස්සරහට අඩු වගේ. කියන්නේ උෂ්ණත්වයේ වැඩි මීටර කෝදුව පෙන්වන්නේ මොන පාඨාංකද? අඩු පාඨාංකනේ. උෂ්ණත්වයේ වැඩි මීටර කෝදුව හැම වෙලෙම පෙන්වන්නේ අඩු පාඨාංක. ඒක ලියා ගන්න. උෂ්ණත්වයේ වැඩි මීටර කෝදුවක් පෙන්වන්නේ හැම වෙලෙම අඩු පාඨාංකය.
ඉතින් මේ පාඨාංකය හොයාගන්න පුළුවන් මෙහෙම. දැන් මම දන්නවා මෙයාගේ ඇත්ත දිග ඇත්ත ආරම්භක දිග කීයද? 10 තිබිච්ච කෙනානේ. මීටර කෝදුවෙත් මේ කෑල්ල 10නේ සෝරි 20නේ තිබ්බේ. සෙල්සියස් 10 දී මෙයාගේ සෙන්ටිමීටර් 20ක දිගක් තිබිච්ච කෙනා තමයි මේ මොකක් වෙලා තියෙන්නේ? ප්‍රසාරණය වෙලා තියෙන්නේ. හරි. එයා මෙතන තිබිච්ච කෙනා මම මේ කඩේට ගෙනල්ලා මෙතන තිබිච්ච කෙනා දැන් මෙතනට ඇවිල්ලා. ඒ කියන්නේ මෙච්චරක් වෙනස් වෙලා නේද? ඩෙල්ටා L කියලා මම ගන්නම්. ඔක හොයන්න පුළුවන් නේ අපිට. මම හිතන්න මෙයාගේ ඇල්ෆා ගන්නම් මම 5යි 10යි ඍණ 4යි කියලා. හරි 5යි 10යි ඍණ 4ක් කියලා ගන්නම්කෝ. එහෙනම් කොහොමද මේ ඩෙල්ටා L ගන්න පුළුවන්? මෙතනට වෙනකම් වැඩි වෙලා දැන් 20යි කියලා මෙතන 20 මාර්ක් එක තියෙන්නේ ඇත්තටම කලින් 20ක තිබිච්ච දිගක්නේ. හොඳට තේරුම් ගන්න පටලවා ගන්න එපා. හැම වෙලෙම වැඩි උෂ්ණත්වය තියෙන කෙනා පෙන්නන්නේ අඩු පාඨාංකයක්. ඒක මතක තියාගන්න. අනිත් කාරණේ දැන් මෙතන 20යි මාර්ක් 20 කියලා ඇත්තට පෙන්නන්නේ 20යි කියලා තියෙන්නේ. කලින් 20ට තිබිච්ච ඇත්ත දිගක් නේද? කලින් 20 කියන එක දැන් වැඩි වෙලා තියෙන්නේ. දැන් මෙච්චරක් වැඩි වෙලා. ඉතින් කලින් ඇත්ත දිග කීයද එතකොට? මෙයා දැන් 20යි මාර්ක් 20 සෙන්ටිමීටර කියලා දැන් පෙන්නන්නේ 20ට වඩා වැඩි එකක්. වැඩි දිග මේක ප්‍රසාරණය වෙලා තියෙන්නේ. දැන් 20යි කියන එක ඇත්තට 20ට වඩා වැඩි දැන්නේ. ඒ 20යි කියලා මාර්ක් කරාට ඒක ප්‍රසාරණය වෙලා තියෙන්නේ. දැන් 20ට වඩා වැඩි එකක් තමයි දැන් තියෙන්නේ. ඇත්තට 20 කියලා මාර්ක් කරාට ඒක වැඩි එකක් තමයි දැන් පෙන්වන්නේ මේ වෙලාවේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ එයාගේ කලින් ඇත්ත දිග ගත්තොත් 20යි. එතකොට මේක දාන්න පුළුවන් ඩෙල්ටා සමාන L නෝට් ඇල්ෆා ඩෙල්ටා වෙනස ප්‍රමාණය හොයාගන්න කොච්චරක් වෙනස් වුණාද? කලින් දිග කියන්නේ මෙයාගේ කලින් ප්‍රමාණය 20යි. මම සෙන්ටිමීටර වලින්ම ගන්නම් 20යි. ඇල්ෆා 5 වැඩි කිරීම 10 ඍණ 4යි. උෂ්ණත්වය කීයනම් කීයද? මෙයා ප්‍රමාණකණය කරේ 10යි දැන් තියෙන 30 කියන්නේ 20යිනේ. ඔක සුළු කරගන්න පුළුවන් අපිට. කොහොමද එන්නේ 20යි 20 5ක් කියන්නේ 100යිනේ. 100යි එතකොට මෙතනින් 200යි බිඳුවයි කියන්නේ 1000ක් කියනවනේ 2.3ක් يعني 0.2ක් නේ දෙන්නේ. සෙන්ටිමීටර වලින් 0.2ක වෙනසක් තියෙනවා. 100යි 200යි කියන්නේ 0.3ක් එනවනේ. 2.3ක්. එතකොට 0.3කට 0.3ක් කියලා දෙකේ ඍණ එකක් ඉතුරු වෙනවා. 0.2ක් කියලා එනවා. يعني මෙන්න මේ වෙනස 0.2ක් කියලා සෙන්ටිමීටර. එහෙනම් දැන් පෙන්වන්නේ කොච්චරයිද? කලින් 20 තිබිච්ච එක දැන් මේක ප්‍රසාරණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ මිනිමම් මම කලින් දැම්ම නිද්දි පෙන්නන අඩුවෙන් කොච්චරක් අඩු වුණාද මේ 20ට වඩා මෙච්චරක් අඩු වගේක් පෙන්වන්නේ. එහෙනම් දැන් පෙන්නන අගය පෙන්නන පාඨාංකය කොච්චරද 20න් අඩු කරන්න මෙන්න මේ 0.2ක්. දැන් මේ වෙලාව පෙන්වන්නේ කොච්චරයිද 19.8 සෙන්ටිමීටර කියලා. තේරෙනවද? හැම වෙලේම උෂ්ණත්වය වැඩි එක්කෙනා පෙන්වන්නේ අඩු පාඨාංකයක්. 20 තිබිච්ච කෙනා ප්‍රසාරණය වුණා 20 තිබිච්ච කෙනා මෙච්චරක් වැඩි වෙලා දැන් 20 මාර්ක් එක තියෙන්නේ මේ හරියනේ මෙච්චරක් වැඩි වෙලා තියෙනවා වැඩි වෙච්ච ප්‍රමාණය හොයන්න පුළුවන් ආරම්භයේ ඇත්තටම 20නේ ඒක දාලා හොයාගන්න පුළුවන් වෙනස් වෙච්ච ප්‍රමාණය ඉතින් 20 මාර්ක් එක මෙතන තියෙන්නේ ඒකෙන් මෙච්චරක් අඩු කරොත් මේ පෙන්වන මාර්ක් එක හොයාගන්න පුළුවන් නේ දැන් මේක පෙන්වන්නේ 20ක් මැන්නට ඇත්ත දිග 20 සෙන්ටිමීටර වෙච්ච එකක් මැන්නොත් මට පෙන්වන්නේ කොච්චරයිද 19.8 හරි එහෙනම් මට තියන්න ලෝහ මීටර කෝදුවල උෂ්ණත්වය වෙනස් කරද්දි ක්‍රමාංකණය කරපු උෂ්ණත්වය පාවිච්චි කරන උෂ්ණත්වය වෙනස් වුණොත් පෙන්වන්නේ වෙනස් වෙච්ච පාඨාංකයක් මේ ඒතකොට මතක තියාගන්න කාරණේ මොකද්ද වැඩි උෂ්ණත්වයක දිහා පෙන්වන්නේ හැම වෙලේම මොන පාඨාංකයක්ද අඩු පාඨාංකය. එමෙයා ප්‍රසාරණය වෙලා මෙහෙට ගිහිල්ලා එතකොට පෙන්වන්නේ අඩු අගයක්. පෙන්වන්නේ අඩු අගයක්. හරි. ඒ කාරණේ මතක තියාගන්න. හරි. ඊළඟට අපි බලමු දිවිලෝහ පටියේ ක්‍රියාකාරීත්වය. දිවිලෝහ පටිය කියන්නේ මොකක්ද? මේකෙදි කරන්නේ මෙහෙමයි. වෙනස් ಜಾති දෙකක ලෝහ වර්ග දෙකක් එක ප්‍රමාණ වලින් එකම දිගක් සහිතව අරගෙන මේ දෙක එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ඔය මේ විදුලි ස්ත්‍රීක්කය මේ වගේ කියන්නේ මේ උෂ්ණත්වයත් එක්ක පාලනය කරගන්න ඕනේ ඒවා කරන්ට් එක ධාරාව මේ උෂ්ණත්වයත් එක්ක පාලනය කරගන්න ඕන අවස්ථාවලදී පාවිච්චි කරන පරිපථයක් කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක බලමු. දිවිලෝහ පටියක් කියන්නේ වෙනස් ಜಾති දෙකක ලෝහ දෙකක් එකම ප්‍රමාණයේ තියෙන එකම දිග තියෙන ලෝහ දෙකක් එකට සම්බන්ධ කරලා හදාගෙන තියෙන්නේ වෙනස් ಜಾති දෙක කියන්නේ රේඛීය ප්‍රසාරණ සංගුණ වෙනස් වෙච්ච ලෝහ දෙකක් එකට සම්බන්ධ කරලායි තියෙන්නේ මෙතනදී. අනේ එතකොට මේක මම alpha 1 කියලා ගත්තා රේඛීය ප්‍රසාරණතාව මේ alpha 2 කියලා ගත්තා. මේකේ alpha 2 වැඩි alpha 1 කියලා ගන්න. හරි alpha 2 වැඩි alpha 1ට වඩා. හරි. දැන් මොකක්ද වෙන්නේ මේකේ සිද්ධිය බලන්න. හැම වෙලේම මෙයාගේ උෂ්ණත්වය වැඩි කරන්න ගියොත් delta L සමානයි L naught alpha delta theta නේ. ඉතින් මේ දෙන්නගේම ආරම්භක දිගවල් සමානයි. මේක වෙනස් වෙන්නේ නැහැ. එකම උෂ්ණත්වයකනේ මේ දෙන්නම ඉන්නේ. ඒතර උෂ්ණත්වය වෙනස් වෙන්නේත් නැහැ. හැබැයි alphaත් එක්ක alpha වෙනස් නේ දෙන්නගේනේ. එහෙනම් alphaත් එක්ක මේ delta L රඳා පවතිනව නේද? alphaත් එක්ක මේ delta L රඳා පවතිනව නේද? alphaත් එක්ක මේ delta L රඳා පවතිනවා.
එහෙනම් ඇල්ෆා L ගේ ඇල්ෆා වැඩි එක්කෙනාගේ දිගේ වැඩිවීමත් මොකක් වෙනවද? ඇල්ෆා වැඩි එක්කෙනාගේ දිගේ වැඩිවීමත් වැඩි වෙනවා. ඇල්ෆා වැඩි එක්කෙනාගේ දිගේ වැඩිවීමත් වැඩි වෙනවා. ඇල්ෆා වැඩි එක්කෙනාගේ දිගේ වැඩිවීමත් වැඩි වෙනවා. ඉතින් මේ මම දැන් ගත්තේ මේකේ ඇල්ෆා 2 වැඩි කියලා ඇල්ෆා 1ට වඩා. කියන්නේ ඇල්ෆා 2 වැඩි ඇල්ෆා 1ට වඩා. එහෙනම් එයාගේ ඇල්ෆා වැඩි නම් එයා දිගේ වැඩි වෙන්න එපා. කියන්නේ මෙහෙම වෙන්න බෑ හැබැයි. දැන් මේ දෙන එකට සම්බන්ධ කරලා තියෙන පාසල වගේ තියෙන. එතකොට මෙයාගේ දිගට වඩා මෙයාගේ දිග වැඩි වෙන්න ඕනේ කියලා ඔහොම ඉස්සරහට යන්න බෑ. ඔහොම වැඩි දිග වැඩි වෙනවනේ. එහෙමයි කියලා ඔහොම යන්න බෑ. මොකද එකට පාස් වෙලා තියෙන. කියන්නේ මේ කෙලවල දෙක සම්බන්ධ වෙලා තියෙන. මේ කෙලවල දෙක එකට සම්බන්ධ වෙලා තියෙන. ඒ හින්දා මෙයා මොකද්ද කරන්නේ? මෙයා වක්‍ර වීමක් වෙන්නේ. දැන් වක්‍ර වුණොත් මෙන්න මේ දිගට වඩා මේ දිග වැඩි වෙන ටික නේ. ඔය තේරෙනවනේ එකම ඔය වගේ කොටසක් ගත්තොත් මේ දිගට වඩා මෙහෙට යන දිග වැඩි වෙනවනේ. නේ. එහෙනම් මෙයා වක්‍ර වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙයාට වඩා මෙයාගේ දිග වැඩි කියලා. කියන්නේ ළඟ එක්කෙනාට වඩා පිටින් තියෙන කෙනාගේ වැඩි. එහෙනම් මොකක්ද සිද්ධිය? මේකේ වක්‍ර වීමක් සිදු වෙනවා. දීලෝහපටියක් ගත්තොත් උෂ්ණත්වය වැඩි කිරීමේදී වක්‍ර වීමක් වෙනවා. වක්‍ර වෙන්නේ කොහොමද? ඇල්ෆා වැඩි කෙනා කොහෙට යන විදියට? පිටතට යන විදියටනේ. ඇල්ෆා වැඩි කෙනා පිටතට. එයාගේ දිග වැඩි වෙන්න බෑනේ. ඇල්ෆා වැඩි නම් දිගේ වැඩිවීම වැඩි වෙන්න ඕනේ. ඩෙල්ටා L වැඩි වෙන්න ඕනේ. එහෙනම් ඇල්ෆා වැඩි එක්කෙනා කොහෙද යන්නේ? පිටතට යන විදිය තමයි වක්‍ර වීම සිද්ධ වෙන්නේ. ඇල්ෆා වැඩි ලෝහය පිටතට යන විදියට වක්‍ර වීම සිද්ධ වෙන්නේ. හරි. ඇල්ෆා වැඩි ලෝහය පිටතට යන විදියට තමයි වක්‍ර වීම සිද්ධ වෙන්නේ. ඔය කාරණේ මතක තියාගන්න. ඕක ප්‍රශ්න කරන තැනක් දීලෝහපටියක ඇල්ෆා වැඩි ලෝහය පිටතට පිරෙන විදියට තමයි වක්‍ර වීම සිද්ධ වෙන්නේ. ඇල්ෆා වැඩි ලෝහය පිටතට යන විදියට තමයි වක්‍ර වීම සිද්ධ වෙන්නේ. ඔය පරිපථයක තියෙන විදිහ පොඩ්ඩක්වත් බලමු. කියන්නේ මෙහෙමයි තියෙන්නේ. දැන් මොකක් හරි පරිපථයක් තියෙනවා කියලා මම කෙටියෙන් ගන්නම් ඔය වගේ. ඔකට මේක සම්බන්ධ කරු දීලෝහපටිය. ඔක තිබ්බ කියලා හිතන්නකෝ ආරම්භය. ඔහොම තිබ්බ. ආරම්භය ඔහොම තිබ්බ. දැන් මෙයා උෂ්ණ මේ යන්නේ මේක රත් වෙනවනේ. මේ යන්නේ රත් වෙනවා. ඒ ධාරාවක් යද්දි මෙයාගේ ක්ෂමතාවයක් ඇති ක්ෂමතා උත්සර්ජනයක් වෙනවනේ. මේක හරහා ධාරාවේ රත් වීමක් වෙනවනේ. රත් වෙන මොකක් වෙනවද? මෙයා ප්‍රසාරණය වෙනවා දැන්. අර වගේ ඇල්ෆා වැඩි කෙනා පිටතට යන විදියනේ. ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. මම හිතන්නේ මෙයා වැඩි කියලා හැම වෙලේම. මේ වෙලාවේ මෙයා වැඩි මම අර විදිහම ගන්නකො ඇල්ෆා 2 වැඩි ඇල්ෆා 1 කියලා ගන්න. ඒ වැඩි එක්කෙනා කොහොම වෙන විදිහට පිටතට යන විදිහ තමයි වක්‍ර වීම සිද්ධ වෙන්නේ. කියන්නේ දැන් මෙයා මේ පැත්තට වක්‍ර වෙනවා. හරිනේ. එතන මෙතන තිබිච්ච සම්බන්ධය මොකක් කියලා යනවද? විසන්ධියලා යනවා. දැන් මෙතෙන් ධාරාවක් යනවද? නෑ. ධාරාවක් යන්නේ නෑ. ඒතර මොකද්ද වෙන්නේ? අර දැන් රත් වෙලා තියෙන්නේ. ධාරාවක් යන දෙලට පස්සේ ආපෝ ටික උෂ්ණත්වය මොකක් වෙනවද? අඩු වෙලා සාමාන්‍ය පීඩුමට එනවා. කියන ආපෝ මේ පැත්තට එනවනේ සාමාන්‍ය පීඩුමට ආව කියන්නේ. එහෙනම් ආපෝ මෙතන සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච ගමන් මොකක් වෙනවද? ආයි පරිපථය සම්බන්ධ වෙලා ධාරාව යනවා. යම්කිසි උෂ්ණත්වයට වැඩි වෙච්ච ගමන් කියන්නේ යම්කිසි ධාරාවක් යම්කිසි කාලයක් දක්වා යන්න පුළුවන්. ඊට වඩා උෂ්ණත්වය වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආයි මෙයා වක්‍ර වෙලා ආයි පරිපථය බිඳ වැටෙනවා. ඒතර ආයි ධාරාවක් කියන්නේ ආපෝ සිසිල් වෙලා අර මට්ටමට එනවා. ඕක ඔය විදිහට තමයි වෙන්නේ. ඔය විදුලි ස්ත්‍රීක් එක අයන් එක්ක ක්‍රියාකාරීත්වය කොන්නේ නැත්නම් ඔක දිගටම තියලා තිබ්බොත් එහෙම දිගටම රත් වෙ යනවනේ. එහෙම වෙන්න බෑනේ. මේක යම්කිසි මට්ටමකට රත් වෙලා නතර වෙන්න එපා. ඒතර මේ වගේ දෙයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ දීලෝහපටි ක්‍රියාකාරීත්වය තමයි ඒකේ තියෙන්නේ. ඒතර ධාරාව යන කාලය තුල මෙයා රත් වෙනවා. රත් වෙලා යම්කිසි උපරිම රත් වීමකට කියන්නේ අගයකට එනවා. ඒක ආවට පස්සේ මොකක් කරන්නේ? වක්‍ර වෙනවනේ. එතන පරිපථයේ බිඳ වැටිච්ච ගමන් ධාරාව යන්නේ ආවෝ ටික ටික මෙයාගේ උෂ්ණත්වය අඩු වෙද්දි ආවෝ එයා මුල් පිහිනුමට එනවා. ඒතර ආයි පරිපථය සම්බන්ධ වෙනවා. ආයි ධාරාව යනවා. හරි. ඔය ක්‍රියාවලිය තමයි මේ දෙපැත්තට වෙන්නේ දීලෝහපටියක. ඔක මතක තියාගන්න දීලෝහපටියක් තිබ්බොත් ඇල්ෆා වැඩි කෙනා රේඛීය ප්‍රසාරණ සංගුණේ වැඩි කෙනා හැම වෙලෙම පිටතට තමයි යන්නේ. හැම වෙලෙම පිටතට තමයි යන්නේ. දැන් මෙහෙම එකක් තිබ්බ කියලා එතකොට. මෙයා වැඩි නම් ඇල්ෆා. මෙයා වැඩි නම් එහෙනම් කොයි පැත්තට යන්නේ? එයා වක්‍ර වෙන්නේ. ඒක උඩ මේ පැත්තට තමයි වක්‍ර වෙන්නේ. ඒක හිතලා ගන්න පුළුවන් නේ. එයා පිටතට යන විදිහනේ. මෙයා වැඩි නම් එයා පිටතට යන විදිහ තමයි වක්‍ර වෙන්නේ. ඒක මේ අතර වක්‍ර වීමක් සිද්ධ. ඔය කාරණේ දැනගන්න ඕනේ. ඇල්ෆා වැඩි කෙනා පිටතට යන විදිහ තමයි වක්‍ර වීමක් හැම වෙලෙම සිදු වෙන්නේ දීලෝහපටියක. ඊළඟට බලමු සර්පිල්ල දුන්නක පොටවල් ගන්න වැඩිවීම මේකත් අපෙන් අහන්න පුළුවන් තැනක්. මම හිතන්නකෝ මෙහෙම අරය වෙනස් කරන්න බැරි විදිහට. හිතන්න මේ දුන්නක් තියෙනවා මෙයා යම් කිසි බාධකයක් අතර සිර කරලා කියලා. ඒ කියන්නේ අරය වෙනස් වෙන්නේ නැති විදිහට මම රත් කරනවා. හරි. ඒතර මොකක් කියනවාද මේ කම්බිය සර්පිල් දුන්නක් කියන්නේ කම්බියක් නමලා තියෙන. ඒතර කම්බිය දිග මොකක් වෙන්න ඕනේද? වැඩි වෙන්න ඕනේ. ඔය දිග වැඩි වෙන්න මේ අතර මෙහෙම වැඩිවීමක් වෙන්න පුළුවන්. ඒතර අරය වෙනස් වෙනවනේ. දැන් මේ කිව්ව අරය වෙනස් කරන්න බෑ කියලා. අරය වෙනස් නොවන විදිහට ප්‍රසාරණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට මොකක්ද වෙන්නේ? දිග වැඩි කරගන්න බෑ කොහොම හරි. එහෙනම් මොකක්ද වෙන්නේ? අරය වෙනස් වෙන්නේ නැත්නම් දිග වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්නේ කොහොමද? රවුමර් නේ වක්‍රව. කියන්නේ පොටවල් විදිහට තමයි වැඩි වෙන්නේ. හරි නේද?
මේක අරේ වෙනස් වෙන්නේ නැතුව උෂ්ණත්වය වැඩි කරොත් දිග වැඩි වෙන්න ඕනේ. ඒතර දිග වැඩි වෙනවා කියලා නිකන් දිග වැඩි වෙන්න බෑනේ. මේක රවුම් වීමක් නෙවෙන්නේ. ඒතර වක්‍ර වීමක් තමයි වෙන්නේ. කියන්නේ පොටවල් ගාන වැඩි වීමක් තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. හරි. හිතන්න මේ වෙලාවේ පොටවල් ගානක් තිබ්බක් කොච්චරක් තිබ්බද කියලා අපි දන්නේ නැහැ. ආරම්භයේ යම්කිසි පොටවල් ගානක් තිබ්බා. මං එයා සෙල්සියස් අංශක 100කින් වැඩි කරාට පස්සේ මෙයාගේ පොටවල් දෙකක් වැඩි වුණා තව. කලින් තිබුණේ n ප්‍රමාණයක් දැන් පොටවල් දෙකකින් වැඩි වුණා. හරි නේද? එහෙනම් මේකේ අරය r කියලා හිතුවොත් කලිනුත් අරය r මනේ වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ. අරය වෙනස් වෙන්නේ නැතුවනේ කරේ. එහෙනම් මම දැන් වෙනස් වෙච්ච පොටවල් ගාන දන්නවා. 2යි කියලා. එහෙනම් වෙනස් වෙච්ච දිගට ප්‍රකාශනය ලියුවොත් කොහොමද? ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා නේද? වෙනස් වෙච්ච දිගට ප්‍රකාශනය ලියුවොත් ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටානේ. ඩෙල්ටා L කියන්නේ දිගේ සිද්ධ වෙච්ච වෙනස. කොච්චරක්ද? පොටවල් දෙකකින් වැඩි වුණා. ඉතින් එක පොටක් නම් කොහොම ලියන්න පුළුවන්ද? එක පොටක් කියන්නේ රවුමක්නේ. අර r නම් ලියන්න පුළුවන් 2πr නේ. එහෙනම් එක පොටක් නම් 2πr ඒ වගේ පොටවල් දෙකක් කියලා ගත්තා කියන්නේ පොටවල් දෙකක් වැඩි කරා. දැන් 2πr වගේ දෙගුණයක්. අනේ ආරම්භයේ කොච්චර පොටවල් ගානක් තිබ්බද කියලා දන්න එක තමයි හොයන්න ඕනේ. මම ඒක n කියලා ගත්තා. එහෙනම් එක පොටක 2πr නම් ඒ වගේ n ගානක් වෙන්නේ. ඒක තමයි ආරම්භයේ තිබිච්ච ප්‍රමාණය. එක පොටක් 2πr ඒ වගේ n ප්‍රමාණයක් තිබ්බා. ඇල්ෆා කොච්චරයිද? එක වැඩි කිරීම 10 5යි. උෂ්ණත්ව වෙනස ඇවිල්ලා 100යි. උෂ්ණත්ව වෙනස ඇවිල්ලා 100යි. 2πr කැපිලා ගියා. හරි. මෙතන 10 3ක් එනවා. මෙහාට දැම්මට පස්සේ 2000ක් කියලා එනවනේ. එහෙනම් n සමානයි 2000. එහෙනම් ආරම්භයේ පොටවල් 2000ක් තියලා තියෙනවා. හරි. ආරම්භයේ පොටවල් 2000ක් තිබිලා තියෙනවා. ආරම්භයේ පොටවල් 2000ක් තිබිලා. ඔකත් අහන්න පුළුවන් දෙයක්. අපෙන් මේ සර්පිල දුන්න එක අරය වෙනස් කරන්න අරය වෙනස් නොවන විදිහට උෂ්ණත්වය වැඩි කරොත් වැඩි වෙන්නේ පොටවල් ගාන. ඒක මේ විදිහට සම්බන්ධ කරලා ගානක් විදිහට හදාගන්න පුළුවන් අපිට. හරි. අන්තිමට බලමු මේකේ ප්‍රස්ථාර සම්බන්ධ කරලා හැවුවොත් ඒ කියන්නේ මොකක් හරි ලෝහයක උෂ්ණත්වය වැඩි කරද්දී යාගේ දිගේ සිද්ධ වෙන වෙනස ඩෙල්ටා L ගේ වෙනස් වීම කොහොමද කියලා ඇහුවොත්. ඉතින් අපි ඔකට සම්බන්ධයක් දන්නවනේ. මුලින් සම්බන්ධ ලියා ගන්න. මොකද්ද මේ දෙන අතර සම්බන්ධය අපි දන්න ඩෙල්ටා L ලියන්න පුළුවන් L නෝට් ඇල්ෆා ඩෙල්ටා ටීටා. ඉතින් බැලුව ගමන් තියෙන මොන ආකාරයේ ප්‍රස්ථාරයක්ද? මේ තියෙන y අක්ෂය, මේ තියෙන x අක්ෂය කියන y සමාන mx ආකාරය නේද? y සමාන mx ආකාරය. කියන්නේ මූල අක්ෂය හරහා යන සරල රේඛාව. මූල අක්ෂය හරහා යන සරල රේඛාව. ඕකේ අනුක්‍රමණයෙන් එන්නේ කවුද ඒක වැදගත්? අනුක්‍රමණයෙන් එන්නේ එහෙනම් L නෝට් වාරයක් ඇල්ෆා එකක් නේ. අනුක්‍රමණයෙන් එන්නේ L නෝට් වාරයක් ඇල්ෆා එකක්. අනුක්‍රමණයෙන් එන්නේ L නෝට් වාරයක් ඇල්ෆා එකක්. කියන්නේ මුල් දිග වාරයක් එයාගේ රේඛීය ප්‍රසාරණතා සංගුණකේ L නෝට් වාරයක් ඇල්ෆා එකක් තමයි එන්නේ ඕකේ. හරි නේද? එතකොට මේ වෙනස් ලෝහ දෙකක් දුන්නොත් එහෙම හිතන්නකෝ. මෙහෙම ලෝහ දෙකක් තියෙනවා. මෙයා A කියලා ගන්නවා, මෙයා B කියලා ගන්නවා. ඉතින් බැලුවට තියෙන අනුක්‍රමණය වැඩි කාගේද? A වලන්නේ. අනුක්‍රමණය කියන්නේ බෑවුමනේ. බෑවුම වැඩි A වල. ඒවල තමයි වැඩි බෑවුමක් තියෙන්නේ. එහෙනම් ඒ අනුක්‍රමණය වැඩි කියන්නේ මොකද්ද? එයාගේ L නෝට් ඇල්ෆා ගුණිතය මේ වැඩි B ට වඩානේ. A වල L නෝට් ඇල්ෆා ගුණිතය ගත්තොත් ඒක වැඩි B වල ඇල්ෆා නෝට් B වල L නෝට් ඇල්ෆා ගුණිතයට වඩා. අනුක්‍රමණය කියන්නේ L නෝට් ඇල්ෆානේ. ඉතින් A වල අනුක්‍රමණය වැඩි B වලට වඩා. කියන්නේ L නෝට් ඇල්ෆා ගුණිතය ගත්තොත් A වල එයා වැඩි B වල L නෝට් ඇල්ෆා ගුණිතයට වඩා. හරි. ඔය කාර්යය හොඳට මතක තියාගන්න. සංසන්දනය කරලා ඔය වගේ ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ආයි කිව්වොත් එහෙම අපිට මේ ආරම්භයේ දිග සමානයි කියලා දෙන්නගේ. එහෙනම් දිග සමාන නම් අනුක්‍රමණයට L නෝට් ගේ බලපෑමක් නැහැ නේද? ආරම්භයේ දෙන්නගේම දිග සමානයි නම් අරයාගේ A ගේ දිගත් L නෝට් B ගේ දිගත් L නෝට්. එහෙනම් අපිට එහෙම කිව්වනම් කියන්නේ සමාන දිගක් තියෙන ලෝහ දෙකක් අරගෙන මේ ඩෙල්ටා ටීටත් එක්ක උෂ්ණත්ව වෙනසත් එක්ක දිගේ වෙනස ප්‍රස්ථාරගත කරොත් ඒක කෙලින්ම මට ඇල්ෆා ගැන සම්බන්ධයක් කියන්න පුළුවන්. L නෝට් දෙකේම එකයි නම් දෙන්නට L නෝට් සමානයි නම් එහෙනම් මට කියන්න පුළුවන් අනුක්‍රමණය කෙලින්ම රඳාපවතින කාත් එක්කද ඇල්ෆාත් එක්ක. එහෙනම් අනුක්‍රමණය වැඩි ඒවල එහෙනම් එයාගේ මේ ඇල්ෆා ගියන් මොකක් වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. ඔන්නෝම සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇත්තට මේකේ අනුක්‍රමණයෙන් එන්නේ L නෝට් ඇල්ෆා එකක්. එකම දිග තියෙන දෙන්නෙක් ගත්ත කියලා කිව්වොත් එහෙම L නෝට් එක වෙනස් වෙන්නේ නැහැ. ඒතර කෙලින්ම ඇල්ෆා තමයි තියෙන්නේ. කෙලින්ම ඇල්ෆා තමයි තියෙන්නේ. ඒතර මේකේ සම්පූර්ණයෙන් අපි ඝන ප්‍රසාරණය යටතේ මේ අහන්න පුළුවන් කාරණා ටික කතා කරා. ඔය ටික පිළිවෙලට බලලා අඩුපාඩු නම් ඉතින් සම්පූර්ණ කරගෙන නෝට් එකක් මේ හදාගන්න පිළිවෙලට නෝට් එක හදාගෙන ඊට පස්සේ මේ පාස් පේපර් ප්‍රශ්න ටික කරන්න පටන් ගන්න. ඔය වැඩ ටික ඔහොම ඉවර කරගෙන යමු. මේ ප්‍රශ්න ටිකත් කරලා මේ වැඩ ටික සම්පූර්ණයෙන් ඉවර කරන්න. පාස් පේපර් ප්‍රශ්න ටික සම්පූර්ණයෙන් කරලා ඉවරයක් කළා.